අයිබෝන් හැමෝටම අපේ දෙවෙනි වීඩියෝ එක තමයි මේ අප රෙකෝඩ් කරන්නේ. පළවෙනි වීඩියෝ එකට ගොඩක් රෙස්පොන්ස සම්බුණා. පොසිටිව් පොයින්ට්ස් සහ නෙගටිව් පොයින්ට්ස්. ඒවට thank you so much. ගොඩක් එන්කරේජ්මන්ට් හම්බුණා. ඒක ලොකු අපිට සපෝට් එකක්. අපි ඉස්සරහටත් අපේ channel එකේ ටෙක් ෆයිනන්ස් accounting කියන සබ්ජෙක්ට්ස් වල වීඩියෝස් ගොඩක් කරන්න හිතාගෙන ඉන්නවා. ලංකාවේ ඉන්න එක්ස්පර්ට්ස්ලත් එක්ක. එතකොට ඔයගොල්ලෝ ඇත්තටම ඉන්ට්‍රස්ටඩ් නම් මේ සබ්ජෙක්ට්ස් වලට අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. අද අපි කතා කරන්න හිතාගෙන ඉන්නේ data analytics සහ AI කියන සබ්ජෙක්ට් සම්බන්ධව. ටොපික් එකට යන්න කලින් පොඩි දේවල් ටිකක් තියෙනවා මතක් කරන්න. පළවෙනි එක තමයි අපි Apple සහ Spotify වල ස්ට්‍රීම් කරනවා. ඔයගලන් ඔඩියෝ පොඩ්කාස්ට් අහන්න කැමති නම් ලින්ක්ස් දෙක පහළ දාලා තියෙනවා. ඔයගලන්ට ගිහිල්ලා බලන්න පුළුවන්. ඔයගොල්ලෝ අර එන්ජොයි කරනවා නම් හෙඩ්සෙට් එක දාගෙන වෙන වැඩක් කරන ගමන් පොඩ්කාස්ට් අහන්න ඔයගලන්ට ඒ ප්ලට්ෆෝම්ස් යූස් කරන්න පුළුවන්. ඒක තමයි පළවෙනි එක. දෙවෙනි එක අපේ බිස්නස් එක Sky High Asia. අපේ බිස්නස් එකේ පර්පස් එක තමයි ලංකාවේ සහ ලංකාවේ තියෙන ස්ටාර්ට්අප්ස් and small scale businesses වලට ෆයිනන්ස් ඔපරේෂන්ස් ඇනලිටික්ස් ඇන් ලීඩර්ෂිප් කියන ඒරියාස් වල සපෝට් කරන එක. අපේ බිස්නස් එකට රිලේටඩ් ඒරියාස් වල තමයි අපි පොඩ්කාස්ට් එකේ ටොපික්ස් කතා කරන්නේ. අපේ බිස්නස් එක ගැන ඕගලන්ට ඩීටේල්ස් දැනගන්න ඕන අපේ ඩොමේන් එක දාලා තිනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඉල්ලා චෙක් කරන්න පුළුවන්. ඕකේ. අද අපේ පෝඩ්කාස්ට් එක ගැන කතා කරොත් එහෙම අද ඇත්තටම අපි කතා කරන්න හිතාගෙන ඉන්නේ data සහ data analytics සම්බන්ධව. මේකට අපේ අද ඇවිල්ලා තියෙන guest අපේ ස්පෙෂල් පුද්ගලෙක් මගේ හොඳම යාළුවෙක්. අපි නිතරම data සහ data analytics ගැන කතා කරන පුද්ගලෙක්. ලංකාවේ blue chip company එකක data analytics සම්බන්ධව senior position එකක් වැඩ කරලා ගොඩක් එක්ස්පීරියන්ස් අරගෙන දැන් කැනඩවල data analytics firm එකක senior role එකක් කරන පුද්ගලෙක්. මං හිතුවා මෙයා තමයි හොඳම data සම්බන්ධව කතා කරන්න කියලා. දිලුම් දිසානායක, thank you so much ආවට අද අපේ podcast එකට. Thank you, Vishan. Thanks for having me. මේ දවස්වල මං හිතනවා data ගැන කතා කරන එක තමයි ඉන්ටර්නෙට් එකේ හැමතැනම වෙන්නේ. data, AI, machine learning අපි මොකද මේ අවුරුදු ගානකට ලෝකෙ වෙන ලොකුම shift එකක් වෙන වෙලාවක් AI වලට හැමදේම AI වේගන යනවා. එතකොට data තමයි ඕකේ මං හිතන්නේ යටටම ගියාම තියෙන block එක. අපි පටන් ගමු data වලින්. මොකද්ද මේ data analytics ඔය පොඩ්ඩක් අපිට explain කරලා දෙන්නකෝ. Data ගැන explain කරන්න කලින් මම කිව්වොත් එහෙම ඇයි අපි data ගැන කතා කරන්නේ කියලා අපිට business එකක් ගත්තොත් business එකක අපි day to day කරන දෙයක් තමයි decision making. අපි business එකක් විතර නෙවෙයි අපි personal life එක උනත් අපි එහෙම තමයි decision making තමයි අපි mostly කරන්නේ. එතකොට decision making කියන එක ගත්තොත් අපිට නිකන් very high level basket කරන්න පුළුවන් මේ අපි ගන්න decisions නිකන් basket 3කට වගේ. උදාහරණයක් විතර ගත්තොත් අපි පළවෙනි type එක තමයි කියන්නේ type of decision making විතර ගත්තොත් පළවෙනි එක තමයි අපි decisions ගන්නවා emotionally. ඒ කියන්නේ අපි ගොඩාක් හිතන්නේ චර ලොකුවට worry වෙන්නේ නැතුව අපි decisions ගන්නවා. ඒ කියන්නේ මම දැන් උදාහරණයක් විතර ගත්තොත් අපි හිතන්න අපි ඔයා ජොබ් ඉන්ටර්විව් එකට යනවා. ඉන්ටර්විව් එකට ගියාම ඒ යන ඉන්ටර්විව් එකට යන ඒ බිල්ඩින් එක හරි ලස්සනයි. ඒකේ ඉන්න මිනිස්සු හොඳ සතුටින් ඉන්නවා වගේ පේනවා. ඒ කියන්නේ මොඩර්න් ෆැසිලිටිස් තියෙනවා වගේ. ඒ කියන්නේ ඒක දැක්කහම ඔයාට හිතෙනවා ෂා මේක තමයි මයි කම්පැනි එක. මේක මම ජොයින් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඒ වගේ ෆීලින් එකක් එනවා. ඒතර ඒ වගේ දැන් ඔයා යන පොසිෂන් එක එච්චර ඔයාට ගැලපෙන්නේ නැති වුණත් ඔයා සමහර විට තීරණය කරනවා ඕකේ මම මේ කම්පැනිට ජොයින් වෙනවා කියලා. ඒතර ඒ වගේ ඩිසිෂන්ස් ගත්තොත් ඒවා ඉමෝෂනල්. අපි නිකන් ගොඩක් දේවල් හිතන්නේ නැතුව ගන්න ඩිසිෂන්ස්. ඊට පස්සේ දෙවෙනි ටයිප් එක තමයි ඉන්ටියුටිව් ඩිසිෂන්ස්. එහෙම නැත්නම් ඩිසිෂන්ස් අපි ගන්නවා නිකන් අපේ එක්ස්පීරියන්ස් එක, අපේ ගට් ෆීලින් එක බේස් කරලා. මම ඒකටම සේම් අර එක්සැම්පල් එක ගෙනාවොත් හිතන්න ඔයා ඉන්ටර්විව් කරනවා කෙනෙක්. ඔයා තමයි කරන්නේ ඉන්ටර්විව් එක. දැන් කැන්ඩිඩේට්ස්ලා දෙන්නෙක් ඔයා ඉන්ටර්විව් කරනවා. ඉන්ටර්විව් කරාම දැන් ඒගොල්ලන්ගේ පේපර් ක්වොලිෆිකේෂන්ස් එකයි එක්ස්පීරියන්ස් එකයි ඔක්කොම එකයි. හැබැයි ඔයාට ඒගොල්ලොත් එක්ක කතා කරපුවාම එක්කෙනෙක් ඔයාට තේරෙනවා අනිත් එක්කෙනාට වඩා හොඳයි කියලා. ඒතර ඒක ඔයාගේ ගට් ෆීලින් එක ඔයාගේ එක්ස්පීරියන්ස් එකෙන් තමයි ඔයාට ඒක තේරෙන්නේ. ඒක නිකන් ඒක අර ඉමෝෂනල් ඩිසිෂන් නෙවෙයි. හැබැයි ඒක
ඔයාගේ එක්ස්පීරියන්ස් එකට ඔයාට ගට් ෆීලින් එකට තේරෙනවා පර්සන් A is better than person 2 කියලා. ඒතර ඒ වගේ අවස්ථාවක ඔයා ඩිසිෂන් එක ගත්තොත් ඒක more of a gut feeling or your මේ කියන්නේ experience based decision එකක් කියන්නේ. ඊට පස්සේ තුන්වෙනි ඩිසිෂන් ටයිප් එක තමයි රැෂනල් ඩිසිෂන්ස් කියන්නේ. එතකොට ඒක නිකන් මම නිකන් එක්සාම්පල් එක සේම් නිකන් ඉන්ටර්විව් කියන පැත්තෙන්ම ගත්තොත් එහෙම දැන් හිතන්න ඔයා යනවා ජොබ් ඉන්ටර්විව්ස් දෙකකට ඔයාට ඔෆර්ස් දෙකක් හම්බ වෙනවා. ඔයා ඒ ඔෆර්ස් දෙක කොහොමද කම්පෙයාර් කරන්නේ? සැලරි එක කොහොමද? බෝනස් කොහොමද? කොච්චර දවස් ගාණක් ෆිසිකලි වැඩට යන්න ඕනේද? මම මෙතන හිටියොත් පොටෙන්ෂල් එක කොහොමද මට ඉස්සරහට යන්න පුළුවන්? අර ඒ වගේ ඒක සමහරට එක්සෙල් ෂීට් එක ඔයා දෙපැත්තට දාලා කම්පෙයාර් කරනවා වෙන්න පුළුවන්. සමහරට ඔයා ඔළුවෙන් කල්පනා කරලා ඩිසයිඩ් කරනවා වෙන්න පුළුවන්. හැබැයි නිකන් ඒක ඉමෝෂනලි ගන්න ඩිසිෂන් එකක් නෙවෙයි. ඔයාගේ එක්ස්පීරියන්ස් ගට් ෆීලින් එකක් උඩ ගන්න ඩිසිෂන් නෙවෙයි. හැබැයි ඩේටා උඩ ගන්න ඩිසිෂන්ස්. ඔයා යම් දත්ත ටිකක් තියෙනවා. ඒ දත්ත ටික කම්පෙයාර් කරලා තමයි ඔයා ඩිසයිඩ් කරන්නේ. හරි මම කම්පැනි A එකට ගියොත් මට මේ ටික හම්බ වෙනවා. B එකට ගියොත් මේ ටික හම්බ වෙනවා. මම ඒන්ද කම්පැනි A එකට තමයි මම ජොයින් වෙන්නේ. එතකොට ඒ ඩිසිෂන් එක ගත්තොත් ඒක අපි කියන්නේ රැෂනල් ඩිසිෂන්ස් කියලා. එතකොට අපි හැම වෙලාවෙම මම කියන්නේ හැම වෙලාවෙම මේ රැෂනල් ඩිසිෂන්ස් ගන්න ඕනේ. එහෙම නැත්නම් ඒක තමයි හැම වෙලාවෙම කරන්න ඕනේ කියලා. හැබැයි රැෂනල් ඩිසිෂන් එකක් ගන්න අපිට ඩේටා අවශ්‍යයි. ඒ ඩේටා උඩ ඩිසිෂන්ස් ගත්තාම තියෙන බෙනිෆිට් එක තමයි ඔයාට යම් අයිඩියා එකක් තියෙනවා මොන වගේ රිසල්ට් එකක් හම්බ වෙයිද කියලා. ඒ කියන්නේ සමහරලාට ගට් ෆීලින් එක වගේ ඉමෝෂනල් ඩිසිෂන් එකක් ගත්තොත් ඔයාගේ අවුට්කම් එක කොයි වගේ වේද කියලා ලොකු අදහසක් නැහැ. ඒ කියන්නේ මේ සර්ප්‍රයිසස් වෙන්න පුළුවන් chance එක වැඩි. වැඩි. හැබැයි ඩේටා ඇනලයිස් කරලා අපි ඩේටා ටිකක් බලලා කම්පෙයාර් කරලා ඩිසිෂන් එකක් ගත්තොත් ඔයාට යම් අදහසක් තියෙනවා මෙන්න මේ වගේ අවුට්කම් එකක් තමයි ඔයාට ලැබෙන්න පුළුවන්. ඒක හැම වෙලාවෙම වෙයිද කියලා කියන්න බෑ. හැබැයි ඔයාගේ යම් අදහසක් තියෙනවා අවුට්පුට් එක ගැන. සාමාන්‍යයෙන් ලංකාවේ කම්පැනිස් ඔයා දැකලා තියෙන ඔයා හිතන්නේ කොහොම ඩිසිෂන්ස් ගන්නව ඇද්ද? ගොඩක් වෙලාවට මේක අපිට ජෙනරලයිස් කරන්න අමාරුයි. හැබැයි කියන්නේ අපිට ගොඩක් වෙලාවට දකින්න තියෙන ඇත්ත තමයි අර එක්ස්පීරියන්ස් ගට් ෆීලිං උඩ තමයි අපි ගොඩක් වෙලාවට ඩිසිෂන්ස් ගන්න. ඒ කියන්නේ ඩේටා ඇනලයිස් කරලා හිස්ටොරිකල් මොනවා හරි බලලා ට්‍රෙන්ඩ් එක බලලා නැත්තම් මොකක් හරි සිමියුලේෂන් එකක් පොඩි මොනවා හරි සිනාරියෝ ඇනලිසිස් එකක් කරලා ඩිසිෂන් ගන්නවා කියන එක මම කියන්නේ නෑ කියලා. හැබැයි very rare. ඒ කියන්නේ ඒක හරි දකින්න හරි අමාරුයි. so මම කියන්නේ එහෙම ඩිසිෂන් නොගන්න කම්පනීස් ගොඩක් තියෙනවා කියලා නෙවෙයි. හැබැයි ඒ පොටෙන්ෂල් එක හැම කම්පැනි එකකටම තියෙනවා. ඒක මේ කියන්නේ මේ තියෙන ටෙක්නොලොජිකල් ඇඩ්වාන්ස්මන්ට්ස් ඔවත් එක්ක මේ ඩේටා ඩ්‍රිවන් ඩිසිෂන් එකකට යනවා කියන එක නිකන් ඉම්පොසිබල් දෙයක් නෙවෙයි. ඒක හරිම very basic දෙයක්. ඒක ඇත්තට අමාරු දෙයක් නෙවෙයි ඇත්තට. ලංකාවේ බිස්නස් එකක් කල්පනා කරොත් ඔය ඩේටා ඩ්‍රිවන් ඩිසිෂන් මේකින් කරන්න දැන් කවුරු හරි හිතනවා නම් කොතනින්ද පටන් ගන්න ඕනේ? මොකද්ද පළවෙනි බිල්ඩින් බ්ලොක් එක? ඔය ඇත්තටම හොඳ ප්‍රශ්නයක්. සහ මේ ඕකට ෆන්ඩමෙන්ටල් එකක් නැත්නම් ඔක පටන් ගන්න ඕනේ තැන තමයි කියන්නේ මේ very first step is like ඔයාට මේ ඔයාගේ data ටික තියෙන්න ඕනේ digital form එකේ. CR book එක data ටිකක් ඔයාගේ data ඔක්කොම තියෙන CR පොතක එහෙම නැත්නම් ඔයාලා ලියලා නැත්නම් කරන්න දෙයක් නැහැ. හැබැයි ඔයාගේ data ටික digital form එකකින් තියෙනවා නම් ඒ කියන්නේ අපි data කියන එක explain කරගත්තොත් නිකන් මොනාරි observations හරි ඒ කියන්නේ මම සරලව ගත්තොත් මගේ phone එක මම මෙතනින් අරගෙන මම මේ desk එකේ වෙන තැනකින් තිබ්බ කියන එකත් data එකක් ඇත්තටම. ඒතර ඒක capture කරගන්න විදිහ අනුව වෙනස් වෙන්න පුළුවන්. දැන් අපි වීඩියෝ රෙකෝඩ් කරොත් ඕක ඒක වීඩියෝ ඩේටා එකක්. ඔඩියෝ එකකින් අපි කිව්වොත් එහෙනම් මම මේක ෆෝන් එක මෙතනින් අරන් මෙතනින් තියනවා කියන එක ඒක ඔඩියෝ තත්ත්වයක්. එහෙම නැත්නම් මම ටෙක්ස්ට් එකක් විතර ලිව්වොත් ඒක මම මේ ෆෝන් එක මෙතනින් මෙතන මූව් කරනවා කියලා මම ටෙක්ස්ට් එකක් ලිව්වොත් ඒක නම්බර්ස් වෙන්න පුළුවන්. ඔඩියෝ වීඩියෝ ඉමේජස් ඔය ඕන එකක් ඩේටා එකක් වෙන්න පුළුවන්. ඒතර ඒ ඩේටා ටික ඩිජිටල් ෆෝම් එකකින් තියාගන්න එක තමයි පළවෙනිම කාරණය. ඒතර සමහර මං කම්පැනිස් දැකලා තියෙනවා ඒගොල්ලන් එහෙම අර ඒක ගැන එච්චරම වොරි වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඩිජිටල් ෆෝම් එකෙන් හැම එකම අවශ්‍ය නැහැ. හැබැයි ඔයාගේ ඩේටා ටික ඔයාලා ඩිසිෂන්ස් ගන්න ඕන ඩේටා ටික ඩිජිටල් ෆෝම් එකෙන් තියාගන්න එක නම්බර් 1. ඊට පස්සේ ඩිජිටල් ෆෝම් එකෙන් අර ඕන විදිහකට ඒ කියන්නේ ඔහේ දාලා තිබිලා හරියන්නේ නැහැ. ඒ කියන්නේ ඩේටා වල තියෙන ක්වොලිටි එක මේන්ටේන් කරගන්න එක තමයි ඊළඟ එක. ඒක it's very important. ඒ කියන්නේ ඩිජිටලි තිබ්බත් වැඩක් නැහැ. ඩේටා ක්වොලිටි එක ගැන ඔයගොල්ලෝ හිතන්නේ නැතුව ඩේටා ටික ඩිජිටල් තිබ්බා කියලා අපිට ලොකු දෙයක් කරන්න බෑ. ඒ කියන්නේ අපිට සරලව කියනෝනේ garbage in garbage out කියලා.
ඉතින් ඒකෙදි වෙන්නේ කියන්නේ ඒ කියන්නේ මම මේක සෑහෙන්න දැකලා තියෙනවා. ඒ කියන්නේ මම මගේ ලයිෆ් ටයිම් එකේ මම කම්පනීස් ෆුල් ටයිම් ජොබ් එකට අමතරව ෆ්‍රීලාන්සින් වැඩ කරලා තියෙනවා. මම සෑහෙන කම්පනීස් එක වැඩ කරලා තියෙනවා ලංකාවේ වෙන රටවල් වල. ගොඩක් තැන්වල වැඩ කරලා තියෙනවා සහ ඒ ස්කේල් එක විදිහට ගත්තොත් සමහරවිට පොඩි හાર્ඩ්වෙයාර් කම්පනි එකක ඉඳලා 1 බිලියන් 2 බිලියන් ඩොලර් බිස්නසස් එකත් මම වැඩ කරලා තියෙනවා. එතකොට ඔය හැම තැනම මම දැකලා තියෙන දෙයක් තමයි data quality කියන එක. ඒකට මම data quality කියන අදහස් කරන්නේ අපි මොකක් හරි දත්තයක් අපි මේ ඩිජිටලි දාගන්නකොට ඒකේ තියෙන ඒ කියන්නේ ඒක ආයි රීයුසබල් කරන්න පුළුවන් විදිහට data ටික ස්ටෝර් කරලා තියාගන්න එක. මම සරල උදාහරණයක් කිව්වොත් එහෙම සමහර මේ හිතන්න ඔයාගේ මොකක් හරි සේල්ස් data ටිකක් තියෙනවා කියලා. ඒතර සේල්ස් data එකේ ඔයාගේ තියෙනවා කවුද කස්ටමර් කාටද ඔයා මොකක් හරි මේ භාණ්ඩය අලෙවි කරේ මොකද්ද විකුණුවේ කවද්ද විකුණුවේ කොච්චර කොන්ට්‍රියක් විකුණුවාද ඔය වගේ data එකක් තියෙනවනම් අපි හිතමු සරලව date කියන එක ගත්තොත් කියන්නේ කවදද මේක විකුණුවේ කියන date කියන කොලම් එක ගත්තොත් ඔයා මේ date එක කියන එක කන්සිස්ටන්ට්ලි රෙකෝඩ් කරගත්තේ නැත්නම් හැම රෝ එකටම ඒ කියන්නේ කන්සිස්ටන්ට්ලි කියලා මම මෙතන අදහස් කරන්නේ date format එක කියලා හිතන්න. date format එක DDMMYY කියන එක නම් ඔයාගේ යූෂුවලි ඔයා එහෙමනම් එන්ටර් කරන්නේ date month year. ඔය විදිහට නම් ඒක කොහොමද කන්සිස්ටන්ට්ලි රෙකෝඩ් කරලා තියෙනවද? මේක බොහොම සරල දෙයක් වෙන්න පුළුවන්. හැබැයි මේක මම දැකලා තියෙනවා නිකන් like 2 බිලියන් ඩොලර් කම්පනි එකෙත් මේ ප්‍රශ්නේ තියෙනවා. ඒ කියන්නේ මේකට ලොකු දෙයක් කරන්න ඕනේ නැහැ. ඔය කොලම් අපි නිකන් Excel එකේ නම් ඔයා රෙකෝඩ් කරන්නේ Excel එකේ data validation enable කරන්න විතරයි තියෙන්නේ. මේ data validation enable කරලා data ටික එන්ටර් කරගත්තොත් ඒකෙන් ඔයාට සේව් වෙන ටයිම් එක නිකන් කියලා නිම කරන්න බැරි තරම් ටයිම් එකක් ඒ කියන්නේ data analyst කෙනෙක්ට ඉතුරු කරන්න පුළුවන්. මගේ ලයිෆ් එකේ මම ඒ කියන්නේ පටන් ගන්නකොට දැන් පටන් ගන්නකොට විතර නෙවෙයි දැනට වුණත් සමහර ප්‍රොජෙක්ට්ස් ගත්තොත් අපි data analytics projects ගත්තොත් අපේ ටයිම් එකෙන් 50% 60ක් විතර අපි මේ කරන්නේ මේ data clean කරන්න. කියන්නේ data consistent නෑ. date එක ගත්තොත් එක විදිහක් quantity දානවා. තව එක විදිහට ඒ quantity අස්සේ මේ unit of measures දානවා. ඒ unit of measures consistent නෑ. එතකොට සෑහෙන වෙලාවක් යනවා. කියන්නේ මොකක් හරි column එකක් තියෙනවා quantity. quantity එක අපි විකුණනවා kgs උත් විකුණනවා pounds උත් විකුණනවා grams වලිනුත් යනවා. ඔහොම යනකොට අපි ඕක ඇතුළෙම එක්ක ලියනවා kg මේ එහෙම කියලා ලියනවා. සමහරලාට ඒ මුකුත් unit of measure එකක් දාලා නැහැ. අර ඒ වගේ බොහොම සරල දේවල්. හැබැයි අපි එච්චර කියන්නේ data එක මේක රෙකෝඩ් කරද්දී අපි ලොකු weightage එකක් ඔකට දෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ නිසා අපි ගොඩක් කලාවට මේ ඕක ප්‍රශ්න තියෙන අවුරුදු දෙකක් තුනක් ඕක රෙකෝඩ් කරලා ඊට පස්සේ ඕකකින් අපිට මොනවා හරි ඇනලිසිස් එකක් කරන්න ගත්තාම තමයි අපිට තේරෙන්නේ මේක ගාබේජ්. මේකෙන් අපිට දෙයක් කරන්න සෑහෙන එෆර්ට් එකක් දාන්න වෙනවා. හැබැයි data validation කියන එක අපි leverage කරොත් අපි ඒ කියන්නේ අවුරුදු දෙක තුනක් මේ data එක එන්ටර් කරලා ක්ලීන් විදිහට තියාගත්තොත් ඒකෙන් සෑහෙන ලොකු වැලියු එකක් ගන්න පුළුවන්. ඉතින් ඕක තමයි කියන්නේ අපි data analysis කියන එක ගැන කතා කරන්නත් කලින් ඕක තමයි මේ ඉස්සෙල්ලම අපි ફોකස් එක දෙන්න ඕනේ. එකක් තමයි ඩිජිටල් තියාගන්න එක. අනිත් එක තමයි data quality එක මේන්ටේන් කරගන්න එක. ඔතන තමයි starting point එක. ඊට පස්සේ අපිට data ටික හරියට තියෙනවා නම් අපි data digital record කරලා තියෙනවා data quality එක අපි මේන්ටේන් කරගෙන ගිහින් තියෙනවා නම් පොඩි කම්පැනි එකකට වුණත් අපි කතා කරනවානේ maturity cycle කියලා එකක් තියෙනවා. එතකොට එතනදී ඉතින් basically වෙන්නේ මේ කියන්නේ ඔයාගේ කම්පැනි එක data analytics වල කොතනද තියෙන්නේ කියලා idea එකක් ගන්න තමයි maturity cycle කියන එක තියෙන්නේ. ඒතර එතනදී දැනට ගත්තොත් එහෙම ඕකේ ස්ටේජස් 5ක් විතර තියෙනවා. එකක් පළවෙනි එක තමයි descriptive analytics. එතකොට descriptive analytics වලදී වෙන්නේ අපි ගාව data තියෙනවා. digital form එකෙන් data තියෙනවා. data clean ව තියෙන්න ඕනි කියන එක prerequisite එකක් නෙවෙයි. හැබැයි data clean වල තියෙන තරමට ඔයාගේ decisions සහ ඔයාගේ output එක actionable output එකක් ගන්න ලේසි. So එතකොට data analysis කියලා කියන්නේ converting data into actionable insights. the actionable insight ඒ කියන්නේ keyword එක තමයි actionable insight. actionable insight එකක් ගන්නකොට අර මම කිව්වා වගේ maturity cycle එකේ එක ඕන තැනකින් අපිට decision එකක් ගන්න පුළුවන්. decision එකක් ගන්න පුළුවන්. ඔව්. ඒතර first එක තමයි descriptive analytics. ඒතර එතනදී වෙන්නේ අපි ගාව historical data තියෙනවා.
ඒ හිස්ටෝරිකල් ඩේටා අපි ඇනලයිස් කරනවා. ඇනලයිස් කරලා බලනවා මොකද වුනේ කියලා. what happened කියන එක තමයි. ඒ කියන්නේ හැම වෙලාවෙම අපි පිටිපස්සේ තමයි පිටිපස්ස තමයි බලන්නේ. ඒ බලන්න. කියන්නේ මාස පහුගිය මාසේ මොකද වුනේ? දැන් සේල්ස් කියන උදාහරණයක් ගත්තොත් එහෙම last 6 months එකේ මගේ සේල් එක මොකද වුනේ? සේල් එක එන්න වැඩි වෙනවද? අඩු වෙනවද? ට්‍රෙන්ඩ් එකක් බැලුවොත් ඒ වගේ එකක් නේ. එහෙම නැත්නම් අර ඒ වගේ අදහසක්. ඒ කියන්නේ මොකද වෙන්නේ? what happened කියන එක තමයි බලන්නේ. ඊට පස්සේ ඊළඟ එක තමයි ඩයග්නොස්ටික් ඇනලිටික්ස්. එතකොට ඒකෙදි මෝස්ට්ලි වෙන්නේ ඇයි එහෙම වෙන්නේ වගේ ක්වෙස්චන් එකක්. ඒ කියන්නේ දැන් සේල් එක එන්න අඩු වෙනවා. ඔයා ඩේටා ඇනලයිස් කරනවා ඇයි මේ සේල් එක අඩු වෙන්නේ කියලා බලන්න. එතකොට ඒකෙදි ඔයා සමහරට අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන්. හරි ඒක බ්‍රාන්ච් එකක් තියෙනවා. ඒ බ්‍රාන්ච් එක හොඳට පර්ෆෝම් කරන්නේ. ඒ නිසා තමයි අපි සේල් එක අඩු වෙන්නේ. අර ඒ වගේ අපි නිකම්ම කියන්නේ සේල් එක අඩු වෙනවා කියලා. අපි බලනවා ඇයි මේක අඩු වෙන්නේ කියලා. එතකොට ඒක තමයි ඩයග්නොස්ටික් ඇනලිටික්ස් එකේදී වෙන්නේ. ඊට තුන්වෙනි එක තමයි ප්‍රෙඩික්ටිව් ඇනලිටික්ස්. එතකොට මේ ස්ටේජ් එක වෙනකම් බේසිකලි අපි බලන්නේ හිස්ටොරිකල් ඩේටා. ඒ කියන්නේ මොකද උනේ? ඇයි එහෙම උනේ? මොකද්ද උනේ? ඇයි එහෙම උනේ? දැන් ප්‍රෙඩික්ටිව් ඇනලිටික්ස් එකේදී වෙන්නේ මොකද්ද වෙන්න පුළුවන්? මොකද්ද වෙන්න ඉස්සරහට. යන්නේ? වගේ අදහසක් ඉස්සරහට. එතකොට ඒකෙදි අපි සේල්ස් උදාහරණයක් ගත්තොත් දැන් පහුගිය මාස ආයේ මගේ සේල් එක මෙහෙම වේගෙන යනවා. ඉස්සරහා මාස දෙකට මොකද වෙන්නේ? ඉස්සරහා මාස 3ේදී මගේ සේල් එක කොච්චරක් වෙයිද? එන්නෙන් අඩු වෙයිද? එන්නෙන් අඩු වෙනව වැඩි වෙනවද? අඩු වෙනවද? අර ඒ වගේ අදහසක් ගන්න පුළුවන් ප්‍රෙඩික්ටිව් ඇනලිටික්ස් කරද්දී. ඊළඟ එක තමයි ප්‍රිස්ක්‍රිප්ටිව් ඇනලිටික්ස්. ඒතර ප්‍රිස්ක්‍රිප්ටිව් ඇනලිටික්ස් වලදී අපි බලන්නේ නිකන් සේල්ස් කියන උදාහරණයම ගත්තොත් හරි එන්න මගේ සේල් එක දැන් හිස්ටොරිකලි අඩු වෙනවා. ඒක තමයි හිස්ටොරිකල් ඩේටා. ඊට පස්සේ ප්‍රෙඩික්ටිව් මොඩල් එකක් ඩෙවලොප් කරලා බලනවා. ඉස්සරහා මාස 6ට ඔයාගේ සේල් එක එන්න අඩු වෙනවා. 20%කින් ඉස්සරහා මාසේ මාස 6 ඔයාගේ සේල් එක ඩ්‍රොප් වෙන්න යන්නේ. ඒක තමයි ප්‍රෙඩික්ටිව් ඇනලිටික්ස් එකේදී හොයාගන්නේ. ඊට පස්සේ ප්‍රිස්ක්‍රිප්ටිව් ඇනලිටික්ස් වලදී අපි කරන්නේ හරි මගේ සේල් එක 20% ඩ්‍රොප් වෙන්න යනවා. මම මොකද්ද ඒක වළක්වන්න කරන්න ඕන? ඒ කියන්නේ ඇනලිටික්ස් වලින් අපි බලනවා මොන වගේ දේවල් ටිකක් වෙනස් කරොත් මගේ මේ රිසල්ට් එක වෙනස් කරගන්න පුළුවන්. ඉස්සරහට වෙන්න යන දේ රිවර්ස් කරගන්න. රිවර්ස් කරන්න. අපි කැමති නෑ නේ අවුට්පුට් එකට. ඒක අපිට වෙනස් කරගන්න. එතකොට සමහරවිට අපිට සේල්ස් ප්‍රොමෝෂන් එකක් මේව කරන්න. එතකොට අපිට පුළුවන් පොඩි සිමියුලේෂන් එකක් වගේ කරලා අපි ප්‍රයිස් එක 5% ඩ්‍රොප් කරොත් අපි ෆයිනල් වොලියුම් එක මෙච්චරක් පිකප් වෙලා දැන් ඉලාස්ටිටි වගේ කැල්කුලේෂන්ස් කරලා අපිට පුළුවන් මේව කරන්න අපේ ප්‍රයිස් එක මෙච්චර ඩ්‍රොප් කරොත් ඔයාගේ වොලියුම් එක මෙච්චරක් වැඩි වෙනවා. ඒක නිසා ඔයාගේ රෙවෙනියු එක end of the day මෙච්චර ඉම්ප්‍රූව් කරන්න පුළුවන්. එතකොට වෙන්න යන රිසල්ට් එක වළක්වන්න පුළුවන් වළක්වන්න කියලා. පුළුවන්. එතකොට ඇත්තටම ඩේටා වලින් පටන් ගත්ත එකේ අපි ඩේටා ටික හරියට තියෙනවා නම් අපිට ඔය කම්පැනි එකට ඇත්තටම ඔය ලයිෆ් සයිකල් එකේ ඔය මැචුරිටි සයිකල් එකේ ඕන තැනක අපිට ඉන්න පුළුවන්. ඔව්. එචුරිටි සයිකල් එකේ වුණත් මේ හෝල් කන්වර්සේෂන් එකේ අපි වැදගත්ම එක තමයි මේ අපි මම නම් කම්පැනි එකට මේ කියන්නේ නැහැ මේ මැචුරිටි සයිකල් එකේ ඔයා මෙතනම ඉන්න ඕනේ කියලා එකක්. අර එහෙම එකක් නැහැ. ඒ කියන්නේ අපි හැම වෙලාවෙම බලන්න ඕනේ මේ ප්‍රොබ්ලම් එකක් තියෙනවා ඒ ප්‍රොබ්ලම් එකට සොලියුෂන් එකක් ගේන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ ඇනලිටික්ස් වලින් අපිට දැන් බිස්නස් එකේ මෙන්න මෙහෙම ප්‍රොබ්ලම් එකක් තියෙනවා. අපි නිකන් උදාහරණයකට ගමු නිකන් මගේ LTO එක නැත්තම් මගේ ලේබර් ටර්න්ஓවර් එක like 5% නැත්තම් 10% දැන්. ඒක තමයි මගේ බිස්නස් ප්‍රොබ්ලම් එක. මට මේකට ඇනලිටික්ස් වලින් සොලියුෂන් එකක් ගේන්න පුළුවන්. ඒකදී අපි බලන්නේ මට මේකට මැෂින් ලර්නින් එකක් දාන්න ඕනේ. මගේ කම්පැනියට මම AI ගේන්න ඕනේ. අර එහෙම අප්‍රෝච් එකකින් යනවට වඩා හරි මගේ ප්‍රොබ්ලම් එක මේක. මට ප්‍රොබ්ලම් එකක් තියෙනවා මගේ LTO එක වැඩි 10% හැම month on month historical data analyze කරලා බලුවාම මගේ මේ LTO එක එන්න වැඩි වෙනවා. ට්‍රෙන්ඩ් එක එන්න වැඩි වෙනවා. එතකොට මේක තමයි මගේ බිස්නස් ප්‍රොබ්ලම් එක. එතකොට මේ බිස්නස් ප්‍රොබ්ලම් එක අරගෙන අපි බලන්න ඕනේ හරි මේකට ඇනලිටික්ස් වලින් සොලියුෂන් එකක් තියෙනවද? එතකොට ඒකෙදි සමහර විට ඒකෙදි අපිට එන්න පුළුවන් හරි අපිට මේක ප්‍රෙඩික්ටිව් මොඩල් එකක් බිල්ඩ් කරන්න පුළුවන් මේකට. අපිට පුළුවන් නම් ඉස්සරහා මාසවල අපිට පොටෙන්ෂල් LTO එක නැත්නම් ලේබර් ටර්න්ஓවර් එක ප්‍රෙඩික්ට් කරන්න. එහෙම නැත්නම් අපිට පුළුවන් ද ඉස්සරහා මාසේ මෙන්න මේ කට්ටිය අයින් වෙන්න ඉන්නවා. මෙන්න මේ ABCD දිලුම් අයින් වෙන්න යනවා ලබන මාසේ. එතකොට මම HR මැනේජර් විදිහට මට මොකද්ද කරන්න පුළුවන්? අර ඒ වගේ සොලියුෂන් එකක් බිල්ඩ් කරන්න පුළුවන්. ඒකට තමයි converting data into actionable insight කියන්නේ. ඒ කියන්නේ ඇක්ෂන් එකක් කරන්න පුළුවන් වෙන්න ඕනේ ඔයා කරන data analysis එකෙන්. එතකොට අන්න ඒ අප්‍රෝච් එකෙන් තමයි යන්න ඕනේ. එහෙම නැතුව මේ අර
අපි AI දානවා, අපි ජෙනරේටිව් AI දානවා. ඒ වගේ අප්‍රෝච් එකකින් යන්නේ නැතුව. එතකොට මේ මැචුරිටි සයිකල් එකේ ඕගනයිසේෂන් එක ඉන්නේ කොහෙද කියන එක වැදගත්. කියන්නේ ඕගනයිසේෂන් එකක් හැම වෙලාවෙම කරන හැම ප්‍රොජෙක්ට් එකක්ම ප්‍රිස්ක්‍රිප්ටිව් ඇනලිටික්ස් වෙන්න ඕනේ නැහැ. සමහර ඒවා ඩයග්නොස්ටික් වෙන්න පුළුවන්. හ්ම්. සමහර ඒවා ප්‍රිස්ක්‍රිප්ටිව් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රොජෙක්ට් එකෙන් ප්‍රොජෙක්ට් එකට ප්‍රොබ්ලම් එකෙන් ප්‍රොබ්ලම් එකට අපි කරන ප්‍රොජෙක්ට් එකේ නේචර් එක කොම්ප්ලෙක්සිටි එක වෙනස් වෙන්න පුළුවන්. එක් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මේ කියන්නේ ඩිස්ක්‍රිප්ටිව් ඇනලිටික්ස් වැඩිපුර කරා කියලා කම්පැනි එක ඩිස්ක්‍රිප්ටිව් වෙන්නේ නැහැ. ඒ කියන්නේ හරි. මැචුරිටි මොඩල් එකේ. ඒ කියන්නේ ඔයාට ප්‍රොබ්ලම් එකක් තියෙනවා. ඒ ප්‍රොබ්ලම් එකට සොලියුෂන් එක විදියට ඔයාට ප්‍රිස්ක්‍රිප්ටිව් ඇනලිටික්ස් සොලියුෂන් එකක් තමයි හදන්න ඕනේ. so ඒක හදන්න ඔයාට ඩේටා තියෙනවා. සහ ඒ ප්‍රොජෙක්ට් එක කරන්න ස්කිල් එක වාගේ ඇතුළේ ඉන්නවා. ස්කිල් එක රිසෝසස් ඔක්කොම වාගේ තියෙනවා නම් ඒ කම්පැනි එක ප්‍රිස්ක්‍රිප්ටිව් ඇනලිටික්ස් කියන මැචුරිටි කියන්නේ මැචුරිටි ස්ටේජ් එකේ ප්‍රිස්ක්‍රිප්ටිව් කියන ලෙවල් එකේ තමයි ඒ ඕගනයිසේෂන් එක තියෙන්නේ. එහෙම නැතුව කරන ප්‍රොජෙක්ට්ස් ගානේ 90ක් කරන්නේ ඩිස්ක්‍රිප්ටිව් කියලා ඒගොල්ලන් ඩිස්ක්‍රිප්ටිව් ඇනලිටික් කම්පැනි එකක් වෙන්නේ නැහැ. අනිත් එක මේ ඉන්න තැන එච්චරම ලොකුවට අදාළ නැහැ. අපිට නිකන් පොඩි අයිඩියා එකක් ගන්න විතරයි. සහ මේ ඕක නිකන් අර මේ මෙන්න මේ ස්ටේජස් වල මේ ඇනලිටික්ස් තියෙනවා කියලා කියන එක. අදහස් කරගන්න විතරයි ඔය හ්ම්. මැචුරිටි මොඩල් කියන එක වැදගත් වෙන්නේ. ඒ අරින්න මේ ඒක පස්සේ ලොකුවට දුවන්න ඕනේ නැහැ. බිස්නස් එකක් එතරම් බලන්න ඕනේ මට මෙන්න මේ ප්‍රොබ්ලම් එක තියෙනවා මේකට මොනවා හරි ඇනලිටික් සොලියුෂන් එකක් තියෙනවද? හ්ම්. තියෙනවා නම් මොකද්ද? කොහොමද ඒක කරන්නේ? අන්න ඒ අප්‍රෝච් එකෙන් තමයි යන්න ඕනේ. ඒ කියන්නේ ඇත්තටම ඩේටා ඇනලිටික්ස් කියලා කියන්නේ ඔයා ෆැන්සි ඩෑෂ්බෝඩ් එකක් හදන එක හරි මොකක් හරි යූස්ලස් ප්‍රෙඩික්ටිව් ඇනලිටික්ස් ඔව්. හරි මොකක් හරි මැෂින් ලර්නින් මොඩල් එකක් හදන එක නෙවෙයි. ඔව්. ඔයාට ඩේටා ටිකක් තියෙනවා. ඔයාට ප්‍රශ්නයක් තියෙනවා. ඔයාට ඩේටා ටික යූස් කරලා ඒ ප්‍රශ්නේ විසඳන්නේ කොහොමද කියන ඒකට උත්තර හොයන එක තමයි මේ ඇත්තටම ඔව්. ඩේටා ඇනලිටික්ස් සහ ඩේටා යූස් කරලා කරන්න ඕනේ. ඒක නැතුව අර ඔව්. ඔයා ඒ කිව්වා කියන්නේ වගේ ඩේටා ඇනලිටික්ස් කියන එකේ ඩෙෆිනිෂන් එක තමයි converting data into actionable insight. මම හැම වෙලාවෙම කියන එකක් තමයි actionable insight කියන එක තමයි කීවර්ඩ් එක. හ්ම්. එතකොට ඔයා ඩෑෂ්බෝඩ් එකක් හදලා pages 10ක් විතර තියෙන ඩෑෂ්බෝඩ් එකක් හදලා ඒක දිහා බලලා කිසිම ඇක්ෂන් එකක් ගන්න බැරි නම් ඒකෙන් කිසිම තේරුමක් නැහැ. ඒ කියන්නේ waste of money. ඒ කියන්නේ අපි මොනවා හරි දෙයක් හදද්දී ඒ කියන්නේ මම කියන්නේ නැහැ මම පහුගිය අවුරුදු 10 ඇතුළත කරපු හැම ප්‍රොජෙක්ට් එකක් මේ විදිහට කරා කියලා. හ්ම්. ඒ කියන්නේ අපිත් ස්ටාර්ට් කරද්දී මේ සමහර ප්‍රොජෙක්ට්ස් ඒ කියන්නේ අපි ආසාවට සමහර ඩෑෂ්බෝඩ්ස් හදනවා. ඉතින් ඒ වෙලාවේ අපි හිතන්නේ මේක බලන පුද්ගලයා මොකද්ද කරන්න ඕනේ කියලා. හ්ම්. මේක යූස් කරන එක්කෙනා මේක බලලා මොකද්ද කරන්න ඕනේ කියන එක අදහසක් නැතුව අපි ඩෑෂ්බෝඩ් එකක් හදන එකේ තේරුමක් නැහැ. ඒ කියන්නේ ඉතින් මං දැන් පහුගිය අවුරුදු කීපය ඇතුළත සහ දැන් මේන් කරන හැම ඩෑෂ්බෝඩ් එකක්ම හැම වෙලාවෙම මගේ ඔළුවේ තියෙන්නේ. ඒ කියන්නේ මේක මේ ෆැන්සි කරන එකවත් මේක කියන්නේ ලස්සන කලර්ස් දාන එකටත් වඩා ඒ කියන්නේ ඒවත් ඉම්පෝටන්ට්. හැබැයි මේ ඩෑෂ්බෝඩ් එක බලලා යූස් කරන පුද්ගලයා මොකද්ද මේකෙන් බලලා ගන්න ඇක්ෂන් එක. මොකද්ද මේගොල්ලෝ මෙයා කරන්නේ. මේක බලලා මේක මට කවුරු හරි හැමදාම දුන්නොත් මම මොකද්ද කරන්නේ. ඉතින් ওই ප්‍රශ්නෙට උත්තරයක් තියෙන කියන්නේ ඩෑෂ්බෝඩ් එකක් හරි ප්‍රෙඩික්ටිව් මොඩල් එකක් හරි හදද්දි හැම වෙලාවෙම ওই ක්වෙස්චන් එක පියහන්. එතකොට හැම වෙලාවෙම අර බිස්නස් ප්‍රොබ්ලම් එකකින් පටන් ගන්න එකේ වැදගත්කම තමයි ඒක. හ්ම්. ඒතර ප්‍රොබ්ලම් එකට සොලියුෂන් එක මේකෙන් හම්බ වෙන්න ඕනේ. ඒක මේ සමහර ඩිස්ක්‍රිප්ටිව් ඇනලිටික්ස් එකක් වෙන්න පුළුවන්. කියන්නේ අපිට අයිඩියා එකක් නැහැ මේ බිස්නස් එක සේල් එකට මොකද වෙන්නේ කියලා. හ්ම්. නෝ ක්ලූ. හ්ම්. හ්ම්. ඉතින් ඒ වගේ වෙලාවක ඩෑෂ්බෝඩ් එකක් හදනවා ඒ ඉන්සයිට් එක දෙන්න. ඒකට අපි දන්නවා අපි හරි මේ බ්‍රාන්ච් එක පර්ෆෝම් කරන්නේ නැහැ. මේ බ්‍රාන්ච් එක පර්ෆෝම් කරනවා. නැත්තම් මේ පුද්ගලයාගෙන් එන මේ සේල්ස් කොන්ට්‍රැක්ට් මෙච්චර ප්‍රමාණයක් කන්වර්ට් වෙන්නේ නැහැ. මේ ලීඩ්ස් එනවා හැබැයි කන්වර්ට් වෙන්නේ නැහැ. ඒතර එක එක පුද්ගලයා වයිස් අපිට බලන්න පුළුවන් එයාගේ පර්ෆෝමන්ස් කොහොමද. අන්න ඒ වගේ හැම වෙලාවෙම ප්‍රොබ්ලම් එකෙන් තමයි පටන් ගන්න. මෙන්න මේ ප්‍රොබ්ලම් එක තියෙනවා මේකට සොලියුෂන් එකක් මොකක්ද කියලා. එතකොට ඩිස්ක්‍රිප්ටිව් ඇනලිටික්ස් එකක් වුණත් අපිට මේ කියන්නේ ඇක්ෂනබල් ඇත්තට. මට තව පොඩ්ඩක් අර ඩේටා අපේ ෆන්ඩමෙන්ටල්ස් නිසා පොඩි දෙයක් අහන්න ඕනේ වගේ ඩේටා එකකින් ඩිසිෂන් මේක් එකක් කරන්න ඩේටා වල ඔයාට කියන්න පුළුවන් ආ මෙච්චර ඩේටා කනෙක්ට් කරන්න කොච්චර ලෙවල් එකකට ඩේටා කනෙක්ට් කරන්න ඕනේද ඒකේ ඕකේ කෝරිලේෂන් එකක් තියෙනවාද ඒ කියන්නේ ඩේටා සහ එකෙන් අපිට ගන්න පුළුවන් හරි දෙන්න පුළුවන් හරි ඩිසිෂන්ස් වල කෝරිලේෂන් එකක් තියෙනවා ඒ කියන්නේ මම අහන්නේ කෝරිලේෂන් අර එකක් තියෙනවා. ඔව් මට තේරෙනවා ඔයාලා අහන එක. ග්‍රැනුවලිටි කතාව ඔව් ග්‍රැනුවලිටි එක වගේ තමයි. මට තේරෙනවා ඔයගේ ක්වෙස්චන් එක. එතනදී දැන් ඕගනයිසේෂන් එකක් දැන් පටන් ගන්නකොට ඒකටත් අර මැචුරිටි කියන එකත් මම හිතන්නේ වැදගත් වෙයි. ඒ කියන්නේ අපි දැන් කොහෙන් හරි ස්ටාර්ට් කරන්න ඕනනේ. අපි පර්ෆෙක්ට් සොලියුෂන් එකක් බලාපොරොත්තු වෙමින් මෙන්න මේ ටික ඔක්කොම ගන්න ඕනි කියලා හිටියොත් සමහරට අපි ටූ ලේට් වෙන්න පුළුවන්. හ්ම්. ඒ නිසා සමහරට ස්ටාර්ටින් පොයින්ට් එකේදී
අපිට කොලිටි එක මේන්ටේන් කරන්න පුළුවන් විදිහට අපිට ගන්න පුළුවන් අපි හිතමු සිම්පල් එක්සාම්පල් එකක් දෙමු සේල්ස් කියලා. ඔව්. සේල්ස් එකේ කොලිටි එක මේන්ටේන් කරන්න පුළුවන් විදිහට අපිට ගන්න පුළුවන් කොලම්ස් 10 නම් ඇට්ලිස්ට් ඒ 10න් පටන් ගන්න. සමහර විට 12ක් තිබ්බොත් ඔයාලට තව දෙකක් තව ඇඩිෂනල් දෙයක් කරන්න පුළුවන් වෙන්න පුළුවන්. හැබැයි මේ වෙලාවේ වට ඒක ගන්න බෑ. හ්ම්. ඒකේ ඩේටා නැහැ. හරි එහෙමනම් ඒ මං කියන්නේ ඩේටා කලෙක්ෂන් එක ක්වොලිටි එක මේන්ටේන් කරලා ඩේටා කලෙක්ට් කරගන්න තියෙන එකක් නැති වෙනවා නම් ඔයා කම්ප්ලීට්නස් එක බල බල හිටියොත් මං කියන්නේ පුළුවන් එකෙන් පටන් ගන්න. හ්ම්. පුළුවන් එකෙන් පටන්ගෙන සමහර විට අර very basic analytics උනත් වෙන්න පුළුවන්. historical data විතරයි අපි බලන්නේ. කියන්නේ මොකද උනේ ඇයි මේක උනේ කියන එක ලෙවල් එක විතරක් හිටියත් කමක් නැහැ. අපිට ඒ ටික අපිට පුළුවන් ප්‍රමාණයෙන් පටන් ගන්න. හ්ම්. ඊට පස්සේ අපි යම් අර maturity level එකේ සෙකන්ඩ් ස්ටේජ් එකේ ඉඳද්දී අපි questions අහනවා. ඒ කියන්නේ හිතමු descriptive හරි diagnostic හරි dashboard එකක් හැදුවා කියලා. ඊට පස්සේ ඕක බලලා මේ ඩිරෙක්ටර්ස්ලා වෙන්න පුළුවන් ඔක යූස් කරන කට්ටිය තව තව ප්‍රශ්න අහනවා. තව තව හ්ම්. රික්වයර්මන්ට්ස් එනවා. හ්ම්. ඇයි මෙහෙම වෙන්නේ? ඇයි මෙහෙම වෙන්නේ? මේක හ්ම්. වෙන්නේ මොකද? මේ වෙන්නේ. ඊට පස්සේ සමහරලාට ඒකෙන් නෙක්ස්ට් ස්ටේජ් එකේ questions අහනවා. දැන් හැම වෙලාවෙම අහනවා සේල් එක මොකද උනේ ගිය සතියේ මොකද ගියේ ඊට කලින් මාසේ මොකද කිය අහනවා. ඊට පස්සේ එකපාරටම කට්ටිය අහන්න ගන්නවා දැන් ලබන සතියේ මොකද වෙන්නේ? අන්න ඒකට නැචරලි යූසර්ස්ලාත් එන්න ගන්නවා. එතකොට අපිට තේරෙනවා හරි මේක කරන්න තව ඩේටා ටිකක් ඕනේ. තව ඇඩිෂනල් ග්‍රැනුලරිටි එකට යන්න ඕනේ. හ්ම්. අන්න ඒ වෙලාවේ අපිට පුළුවන් ඩිසයිඩ් කරන්න හරි මේකට තව ඩේටා ටිකක් ක්වොලිටි විදියට අපි එන්ටර් කරන්න දැන් පටන් ගන්න. කලින් තිබ්බේ නැහැ. හැබැයි දැන් පටන් ගන්නවා. එතකොට දැන් පටන්ගෙන තව මාස 12ක් අවුරුද්දක් දෙකක් ගියාට පස්සේ අපිට ක්වොලිටි ඩේටා ටිකක් තියෙනවා අපේ ඊළඟ ස්ටෙප් එකට යන්න. ඒතර ඒකෙදි ඒ කියන්නේ මම රෙකමන්ඩ් කරන එක තමයි අපි අපිට පටන් ගන්න පුළුවන් එකෙන් පටන් ගන්න ක්වොලිටි විදියට එන්ටර් කරන්න පුළුවන්. මොකද ඕක පර්ෆෙක්ට් කරන්න ගියොත් කවදාත් කරන්න බෑ අපිට. මේ ටික ඔක්කොම තිබ්බොත් විතරයි කරන්න පුළුවන් වගේ එකකට ගියොත් අපිට කොහෙවත් යන්නේ නැහැ. ඒ කියන්නේ අපි මේ ජර්නි එකක් නේ දැන් ඔය ඇනලිටික්ස් සයිකල් එකේ ඇත්තටම සයිකල් හරි නැත්නම් මැචුරිටි මොඩල් එකෙත් කියන්නේ අපි ජර්නි එකක් කියලා. හ්ම්. ඇනලිටික්ස් කියන්නේ ජර්නි එකක්. ඒ ජර්නි එකේ ෆන්ඩමෙන්ටල් නැත්නම් වෙරි බේසික් එක තමයි ඩිජිටල් ෆෝම් එකෙන් තියා ගැනීම සහ ක්වොලිටි එක මේන්ට් කර ගැනීම. ඒක තමයි ෆවුන්ඩේෂන්. ඊට පස්සේ එතන ඉඳලා අර කියපු ස්ටේජස් ටිකේ මේ ජර්නි එකක් තමයි තියෙන්නේ. ඒතර මේ හ්ම්. ජර්නි එක යන්න බෑ. අපි ෆන්ඩමෙන්ටල් එකවත් ඇට්ලිස්ට් අපිට අවශ්‍ය බෑ මිනිමම් මෙන්න මේ ටික මෙන්න මේ ක්වොලිටි එකෙන් තියා ගන්නවා කියන එකෙන් පටන් ගන්න කියලා තමයි මම කියන්නේ. හ්ම්. ඕකට ඔයා හිතන්නද ඒ කියන්නේ ඒගොල්ලෝ පාවිච්චි කරන සිස්ටම්ස් ගොඩක් ඉම්පෝර්ටන්ට් කියලා හිතන්න. ඔව්. ෂොප් එකක් හරි පොඩි කම්පැනි එකක් හරි ඒගොල්ලෝ පාවිච්චි කරන සිස්ටම් එක ඕකට ලොකු ඉම්පැක්ට් එකක් වෙනවා කියලා. ඔව් ඒ කියන්නේ සිස්ටම් එකේ තියෙන මොකක් හරි ප්‍රශ්නය හරි නැත්නම් ඩේටා හරියට කැප්චර් වෙන්නේ නැහැ හරි මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක ලොකු ඉම්පැක්ට් එකක් තියෙනවා. මොකද ඒ වෙලාවට අපිට ඒ කියන්නේ දැන් අපි ඔය බිස්නස් එකක් පටන් ගන්න වෙලාවේ සහ ඉනිෂියලි අපි එච්චර හිතන්නේ නැහැ මේ අපිට කොහොම හරි දුවා ගන්න වැඩේ කරගන්නනේ ඔව්. මොකක් හරි ස්ටූල් එකක් දාගෙන කරන්න හදන්නේ. ඒතර ඒකදී මම කියන්නේ ඒක ප්‍රශ්නයක් කියලා. හැබැයි අපි බලාපොරොත්තු වෙනවා නම් තව අවුරුද්දකින් දෙකකින් හරි යම් ලෙවල් එකකට මේක ගන්න අපි බිස්නස් එක පැත්තෙන් යම් දේවල් ටිකක් කරනවානේ. කියන්නේ යම් ඩිසිෂන් ටිකක් ගන්නවා, එක්ස්පෑන්ඩ් කරනවා. ඒ ගැන හිතන වෙලාවටම අපි හිතන්න ඕනේ අනිත් පැත්තත් හරි දැන් මේකත් එක්කම අපේ මේ ඩේටා අපේ ටූල්ස් ටික අපි ඩේටා කැප්චර් කරගන්න විදිය කියන එක ගැනත් පොඩි අවධානයක් දෙන එක හොඳයි. මොකද නැත්තම් අපි බිස්නස් එක ග්‍රෝ වෙනවා අර පැත්ත වැඩිය හිතන්නේ නැතුව. හ්ම්. ඒතර සමහර විට පොඩි සබ්ස්ක්‍රිප්ෂන් එකක් ගෙවලා හොඳ ටූල් එකක් ගන්න බැරි කමක් නැහැ. කියන්නේ මාසෙකට සාමාන්‍යයෙන් ඩොලර් 10කට අඩුවෙන් වියදම් කරොත් වියදම් කළා ඕන තරම් හොඳ මේ ඒ කියන්නේ අපි ලොකු ටූල්ස් මේ බයි කරන්න ඕනේ නැහැ. මේ ඕන තරම් ටූල්ස් තියෙනවා මාකට් එකේ මේ මාසෙට ඩොලර් 10කට වඩා අඩු ප්‍රමාණ ගාණක් වියදම් කරලා මේ ක්වොලිටි එකට ඩේටා මේන්ටේන් කරන්න පුළුවන් ඕන තරම් ටූල්ස් තියෙනවා. හ්ම්. සමහර ඒවා මේ ඕපන් සෝස් ඒවාත් තියෙනවා. හැබැයි අපි ඔය ගත්තොත් නිකන් ඕන තරම් ටූල්ස් තියෙනවා. මම ඔය ටූල්ස් කියන්න ඕනේ නැහැ. ඕන තරම් ටූල්ස් තියෙනවා මේ පොඩි සබ්ස්ක්‍රිප්ෂන් එකක් ගෙවලා මේ අපිට ක්වොලිටි එකට ඩේටා එක මේන්ටේන් කරන්න පුළුවන්. හ්ම්. ඒතර ඒ වගේ පොඩි සොලියුෂන් එකකට පුළුවන් තරම් ඒ කියන්නේ මේ පැත්තත් හිතන්න කියලා තමයි ඉතින් කියන්න තියෙන්නේ. ඒ කියන්නේ ඒකේ බෙනිෆිට් එක ඔයගොල්ලන් කම්පැනි එක ගන්නේ කාලයක් ගියාට පස්සේ. ඒ ඩේටා ටික හරියට කැප්චර් වුණාට පස්සේ තමයි ඇත්තටම කම්පැනි එකට බෙනිෆිට් එක එන්නේ ක්වොලිටි ඩේටා වල. ඒ කියන්නේ ඩේටා ටික කැප්චර් කරලා ඔයා ඇනලයිස් කරන්න ගියාට පස්සේ ඔයාට සමහරක් වෙලාවට පේන්න පටන් ගනී ඒකින් කරන්න ඒ කියන්නේ පොසිබිලිටිස් ටික. ඔව් ඩේටා ටික ඔව් යූස් කරලා මොනවද ඔයාට කරන්න පුළුවන් හිස්ටරි එකේ මොනවද වෙලා තියෙන්නේ සහ අනාගතයට ඔයාට මොනවද ගන්න පුළුවන් ඩිසිෂන්ස් කියලා. ඔව් ඒ කියන්නේ ඒක ඉනිෂියලි කැප්චර් කරනකොට
මොකක් හරි ෆ්‍රී ටූල් එකක් තියෙනවා. ඒකෙන් අපිට ඒ වෙලාවට දුවා ගන්න දේවල් ටික කරගන්න පුළුවන් වෙන්න පුළුවන්. හැබැයි කාලයක් ගිහිල්ලා ඔයාට මොනවා හරි ඔයාලා ඩිසිෂන් ගන්න ඩේටා පාවිච්චි කරන්න ඕනේ. මට ඩේටා ඩ්‍රිවන් විදිහට මේ මොනවා හරි කරගන්න ඕනේ කියන තැනට ආවට පස්සේ අපිට ගොඩක් පරක්කු වැඩි. එතකොට අර ඩේටා ක්වොලිටිත් නෑ, ඕන දේවල් කැප්චර් වෙලා නෑ. ඒ වගේ අවස්ථා ඒ වගේ වුණොත් ඉතින් අපිට ඉතින් අපරාධ. ඉතින් මේ බිස්නස් ටික ගන්න බෑ. ඕකේ ඔයා ඩේටා කියලා කියන්නේ මේ මට උදාහරණ ටිකක් දෙන්නකෝ. සාමාන්‍යයෙන් ෆයිනෑන්ෂල් ඩේටා කැප්චර් කරන අය ගොඩක් කට්ටිය දන්නවා. ඒ කියන්නේ සේල්ස් ඩේටා වගේ එකක් පොස් සිස්ටම් එකකින් එන්න පුළුවන්, නැත්නම් ERP එකෙන් එන්න පුළුවන්. ඕකට එළියෙන් ඔයා හිතන්නේ මොන වගේ ඩේටාද සාමාන්‍යයෙන් කැප්චර් වෙන්නේ කම්පැනිස් වල? ඉස්සර නම් ERP සිස්ටම් ඉස්සර නෙවෙයි දැනත් ERP සිස්ටම් තියෙනවා. හැබැයි ගොඩක් වෙලාවට අපි ලොකු අමවුන්ට්ස් වේදන් කරනවානේ ERP සිස්ටම් එකක් මේන්ටේන් කරන්න. ඊට පස්සේ හැමදේම එකම තැන තියාගන්න වගේ එකක් තිබ්බනේ නිකන් 2000 වගේ කාලය ඇතුළත. හැබැයි දැන් ඇත්තොත් එහෙම ERP සිස්ටම් එකක්ම ලොකුවට අවශ්‍ය නැහැ. අපිට ඕනේ ඇත්තටම අපේ පර්පස් එක කරගන්න පුළුවන් ෆන්ඩමෙන්ටල් හොඳ සිස්ටම් එකක් වෙන්න ඕනේ නැහැ. ඇකවුන්ටිං වලට එක සිස්ටම් එකක් වෙන්න පුළුවන්. සමහර විට ෂොප් ෆ්ලෝ එකේ තව සිස්ටම් එකක් වෙන්න පුළුවන්. චාර් වලට වෙන සිස්ටම් එකක් වෙන්න පුළුවන්. ඒක සිස්ටම්ස් ගණනාවක් තිබ්බට ප්‍රශ්නයක් නැහැ දැන් අද කාලේ. අපි දැන් සාමාන්‍යයෙන් කරන්නේ මේ ඒ කියන්නේ ඒ පර්පස් එකට අවශ්‍ය හොඳම ටූල් එක ඔයාලට ChatGPT එකෙන් අහලා හරි හොයාගන්න පුළුවන්. මෙන්න මේ ටූල් එක තමයි මේකට වැදගත්ම හොඳම ටූල් එක කියලා. ඒතකොට මේ හොඳම ටූල් එක හොඳම ටූල් එක කියන්නේ අඩුම වියදමක් තියෙන අපි වැඩේ කරගන්න පුළුවන් ඩේටා එක කැප්චර් කරගන්න සහ අපේ මේ බිස්නස් එක දුවා ගන්න පුළුවන් හොඳම ටූල් එක. ඒතකොට ඒ ටූල් ඒ ටූල්ස් වලට සබ්ස්ක්‍රිප්ෂන් එකක් ගෙවලා හරි ගන්න එකේ බෙනිෆිට් එක තමයි ඩේටා වල ක්වොලිටි එක මේන්ටේන් කරන ඔටෝමැටිකලි ගොඩක් ඔය සිස්ටම්ස්. මොකක් හරි Excel sheet එකකින් ගන්නවට වඩා. ඊට පස්සේ ඒක බිස්නස් එකෙන් බිස්නස් එක වෙනස් වෙන්න පුළුවන්. සමහර ඕගනයිසේෂන් එකකට ටූල්ස් 3කින් දුවන්න පුළුවන්. සමහර එක 10ක් වෙන්න පුළුවන්. ඒතර මම කියන්නේ අද කාලේ හැටියට ERP සිස්ටම් එකක් හැම කම්පැනි එකකටම ඕනේ කියලා. ERP සිස්ටම් එකක් හැම එකටම ඕනේ නැහැ. even large companies ERP සිස්ටම් එකකට යන්න ඕනේ කියලා එකක් නැහැ. සිස්ටම් 100ක් තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. ඒකෙදි වෙන්නේ අපි ඔය සිස්ටම් 100ම ඩේටා ටික වුණත් අපි ගේනවා මේ ඩේටා ඇනලයිස් කරන්න කලින් අපි මේ දවස් දැන් කරන දෙයක් තමයි අපි ඩේටා ලේක් හවුස් කියලා කියන ඔය වගේ කන්සෙප්ට්ස් තියෙනවා. ඒකෙදි අපි කරන්නේ මේ සිස්ටම් 100ම තියෙන ඩේටා ටික එක තැනකට ගේනවා. ඔය ඩේටා ඉන්ජිනියර්ස්ලා කරන්නේ ඒක තමයි. කියන්නේ ඒගොල්ලන් කරන්නේ ඔය සිස්ටම්ස් කීයක තිබ්බත් කමක් නැහැ. ක්වොලිටි එකට ඩේටා තියෙනවා නම් අපිට එක තැනකට ගෙනල්ලා එක මොඩල් එකක් හදන්න පුළුවන් මුළු බිස්නස් එකම සපෝට් කරන්න. එතකොට ෆයිනෑන්ස් කට්ටියට එක මොඩල් එකක් හදන්න පුළුවන්. සප්ලයි චේන් කට්ටියට තව මොඩල් එකක් හදන්න පුළුවන්. HR කට්ටියට තව මොඩල් එකක් හදන්න පුළුවන්. එතකොට HR එක්කෙනා යූස් කරන සිස්ටම් සමහරට 10ක් වෙන්න පුළුවන්. හැබැයි යාගේ ඩිසිෂන් මේකින් වලට ඇනලිටික්ස් වලට එයාට තියෙන එක මොඩල් එකක්. එක මොඩල් එකක් හදලා සෙල්ෆ් සර්විස් BI කියලා දැන් කන්සෙප්ට් එකක් තියෙනවා. එතකොට ඔයාට ඕන ඇනලිටික්ස් එක ඔයාම කරගන්න. ඒතර ඒ වගේ එකක් තමයි මේ දැනට ටිකක් පොපියුලර් විදිහට තියෙන්නේ. ඒක හරි very interesting. ඒ කියන්නේ අපි ඉස්සර try කරා හැම ඩේටා එකක්ම එක සිස්ටම් එකකට තියන්න. හරි. දැන් එහෙම එකක් නැහැ. දැන් ඔයා සිස්ටම් 10ක් හරි 15ක් හරි ඕන නම් 10ක් හරි 15ක් හරි යූස් කරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ වැඩේට හොඳම සිස්ටම් එක යූස් කරන්න. ඒ වැඩේට ඒ කියන්නේ ට්‍රාන්සැක්ෂන් රෙකෝඩ් කරගන්න ඔයාගේ බිස්නස් එක දුවා ගන්න හොඳ සිස්ටම්ස් එක යූස් කරන්න. ඩේටා ඇනලිටික්ස් වලට ඔය ETL ඩේටා ඉන්ජිනියර්ස්ලා දන්නවා. ඒගොල්ලෝ මේ සිස්ටම්ස් වලට ගිහිල්ලා ඒගොල්ලෝ ඔය සිස්ටම් ටික ඔක්කොම එකට ගෙනල්ලා එක මොඩල් එකක් හදලා දෙනවා ඩිසිෂන් මේකින් වලට. ඒතර ඒ විදිහේ මොඩල්ස් තමයි දැනට ගොඩක් ලොකු ඕගනයිසේෂන්ස් පාවිච්චි කරන්නේ. ඒතර මම කියන්නේ ඒක පොඩි බිස්නස් එකකට උනත් කරන්න බැරි කමක් නැහැ. ඒක ලොකු දෙයක් නෙවෙයි. Power BI කියන ටූල් එක ගත්තත් ඔය කියන ඩේටා මොඩල්ස් හදන්න පුළුවන්. සිස්ටම් 10කින් වත් ඩේටා අරගෙන එකක් හදන්න පොටෙන්ෂල් එක තියෙනවා පොඩි බිස්නස් එකකට. ඒක ලොකු වියදමක් යන දෙයක් නෙවෙයි. ඔය අර මේ කතා කරමින්ද ඒ කියන්නේ ලාර්ජ් කම්පැනිස් මෙහෙමයි කරන්න කියන එක. සාමාන්‍යයෙන් ලාර්ජ් කම්පැනිස් ඩේටා යූස් කරලා මොන වගේ දේවල්ද ඉන්ට්‍රස්ටිං දේවල්ද කරන්නේ? ඒක මම මෙහෙම කිව්වොත් සාමාන්‍යයෙන් පොඩි කම්පැනිස් හරි ස්ටාර්ට්අප්ස් වලට හරි නිකන් ඉන්ස්පිරේෂන් එකක් ගන්න වගේ. එහෙම එක්ස්පීරියන්සස් තියෙනවා. ඔව් ඒ කියන්නේ ගොඩාක් එක්සැම්පල්ස් ඒ කියන්නේ ගොඩාක් ප්‍රොජෙක්ට්ස් මම කරලා තියෙනවා. ඔය දැන් මැචුරිටි මොඩල් එකේ ගත්තොත් එහෙම ස්ටාර්ට්අප්ස් ඒ කියන්නේ පොඩි බිස්නසස් ඉඳලා බිලියන් $2 බිලියන් බිස්නස් වෙනකන් ගත්තොත්
මේන්ලි කරන්නේ ඔය ඩිස්ක්‍රිප්ටිව් ඩයග්නෝස්ටික් ලෙවල් එකේ ඇනලිටික්ස් තමයි. කියන්නේ මැජොරිටි. එතකොට ඩිස්ක්‍රිප්ටිව් කියලා කියන්නේ මොකද උනේ මොකක්ද උනේ වගේ දෙයක් ගන්න. ඒ කියන්නේ ඩේ ටු ඩේ බිස්නස් එක කොහොමද දුවන්නේ, මගේ සේල් එක මොකද වෙන්නේ, මගේ මේ කොස්ට් එක මොකද වෙන්නේ, ඔය වගේ නිකන් අදහසක් ගන්න පුළුවන් විදිහේ ඒව තමයි ඒක බිස්නස් එකට ස්පෙસિෆික්. අපිට එක්සාම්පල් එකක් දෙන්නකෝ. ඒ කියන්නේ ස්පෙસિෆික්ස් එක්සාම්පල්ස් මතක් වෙන්නේ නැද්ද? එහෙම ඇනලිසිස් එකක් කරලා අන්කවර් කරපු දේවල් වගේ. ගත්තොත් එහෙම දැන් මේවා එකක් දැන් එක බිස්නස් එක අපි ඇනලයිස් කරාම දැන් අපි මේක ඩිස්ක්‍රිප්ටිව් ඇනලිටික්ස් එක රිසල්ට් එකක්. එතකොට මේකදී අපි ඇනලයිස් කරාම අපි දැන් ෆ්‍රේට් ගත්තොත් එහෙම ඉම්පෝර්ට් කරද්දී අපි රෝ මැටීරියල් ඉම්පෝර්ට් කරනවා සී ෆ්‍රේට් දැන් එයා ෆ්‍රේට්. ඔය මෙතඩ් දෙකටම ගේනවා. එතකොට සමහර කස්ටමර්ස්ලා අපිට ගෙවන්නේ එයා ෆ්‍රේට් එකට අපිට කොහොමදත් ගෙවන්න. සප්ලයර් කියන්නේ අපි අපේ කම්පැනි එක තියෙනවා. අපිට කස්ටමර් අපිට ඕඩර් එකක් දෙනවා. කස්ටමර් ඕඩර් එක දෙනකොට ඕඩර් අපි කරලා තියෙන කොස්ටින් එකේ අපි ප්‍රයිසිං වලදී අපි කොහොමටත් දාලා තියෙන්නේ එයා ෆ්‍රේට් කරන කොස්ට් එක තමයි කස්ටමර්ට දාලා තියෙන්නේ. එයා ෆ්‍රේට් කොස්ට් දාලා, ඒ කියන්නේ එයා ෆ්‍රේට් කොස්ට් එක කියන්නේ අපේ රෝ මැටීරියල් එක සප්ලයර් එකේ වෙයර්හවුස් එකේ ඉඳලා අපේ වෙයර්හවුස් එකට යන ලොජිස්ටික් කොස්ට් එක ගැන තමයි මේ කියන්නේ. එතකොට අපි ඩේටා ඇනලයිස් කරලා අපි හොයාගත්ත එකක් තමයි මෙහෙම එයා ෆ්‍රේට් කරලා ගේන මැටීරියල්ස් වලින් 30% අපි පාවිච්චි කරන්නේ මාසෙකට පස්සේ. එතකොට අපි තේරුම් ගත්තේ තමයි ඉතින් මාසෙකට පස්සේ එයා ෆ්‍රෙඩ් කරලා ගේනවා කියන්නේ හදිස්සියෙනේ ගේන්නේ. හදිස්සිය ගේන්නේ. දවස් 3-4න් ගේනවා. ගෙනල්ලා වෙයාහවුස් එකේ තියන් ඉන්නවා මාසෙ. අපි සී ෆ්‍රෙඩ් කරා නම් දවස් 21යි යන්නේ. හැබැයි කොස්ට් එක 15 times high. ඕකේ. එයා ෆ්‍රෙඩ් to sea freight. usually ගත්තොත් එයා ෆ්‍රෙඩ් to sea freight cost එක 15 times high. එතකොට අපි 15 times වැඩිපුර ගෙවලා නිකන් ගෙනල්ලා වෙයාහවුස් එකේ තියන් ඉන්නවා. ඒක ඇවිල්ලා ඩිස්ක්‍රිප්ටිව් ඇනලිටික්ස් එකේ රිසල්ට් එක. ඔය එක උදාහරණයක්. එතකොට කොස්ට් එක අපි දැන් කොස්ට් ඔප්ටිමයිසේෂන් එකක් ඔය ගත්තොත් එහෙම අපි එතනදී බලනවා මේ යුනිට් ඒ කියන්නේ බේසිකලි කොස්ට් එක වැඩි නම් තම අපි ඇග්‍රිකල්චර් කම්පැනි එකක් කියනවා. අපි ගාව තියෙනවා ෆාම්ස් 10ක්. ෆාම්ස් 10ට අපි රෝ මැටීරියල් ගේනවා. රෝ මැටීරියල් හිතමු ෆර්ටිලයිසර් කියලා. ෆර්ටිලයිසර් ෆාම් 10ක් තියෙන කම්පැනි එකක් නම් ෆාම් 10ටම ෆර්ටිලයිසර් ගේනවා නම් ඒ ෆර්ටිලයිසර් කියන එක නම් කොස්ට් එක ඕක අපිට අඩු කරගන්න ඕන නම් අපිට බලන්න තියෙන්නේ ප්‍රයිස් එකයි ක්වොන්ටිටි එකයි ස්පෙસિෆිකේෂන් එකයි. ඔය තුනනේ. ඔය තුන ලෙවරේජ් කරලා අපිට පුළුවන් අපේ කොස්ට් එක අඩු කරගන්න. එක්ක අපි ප්‍රයිස් එක අඩු කරන්න. එහෙම නැත්නම් අපි යූසේජ් එක අඩු කරන්න ඕනේ. එහෙම නැත්නම් ස්පෙસિෆිකේෂන්. ස්පෙસિෆිකේෂන් කියන්නේ අපි ගන්නේ සරලව කිව්වොත් එහෙම නිකන් print outs ගන්න අපි A4 කොළ තියෙනවනේ. A4 කොළේ සමහර විට ඒකේ තියෙන ස්පෙસિෆිකේෂන් එක GSF ගාන අනුව ප්‍රයිස් එක වෙනස් වෙනවනේ. ඒක තමයි ස්පෙસિෆිකේෂන් කියන්නේ. ස්පෙસિෆිකේෂන් එක අනුව අපිට පුළුවන් ලෙවරේජ් කරන්න. ඔය ටික වෙනස් කරලා තමයි අපි යූසේජ් එක එහෙම කරන්නේ. ෆර්ටිලයිසර් කියන උදාහරණය ගත්තොත් ඉතින් අපිට කම්පෙයාර් කරන්න ෆාම්ස් 10ක් කම්පෙයාර් කරන්න ඕන නම් ඒක අපිට බලන්න ඕනේ ප්‍රයිස් එක කොහොමද, වොලියුම් එක කොහොමද, ස්පෙસિෆිකේෂන් එක කොහොමද. කියන්නේ මෙන්න මේ ෆර්ටිලයිසර් වර්ගය තමයි අපි පාවිච්චි කරන්නේ. ඒතකොට ඒක එනම් ගත්තොත් එකම සප්ලයර් එකෙන් දෙන්නේ. එහෙනම් ප්‍රයිස් එක කීයද? ඊට පස්සේ ෆ්‍රේට් කොස්ට් එක කීයද? ඊට පස්සේ යූසේජ් ෆාම් A එක යූස් කරනවා යුනිට්ස් දෙකක්. ෆාම් B එක යූස් කරන්නේ එක යුනිට් එකයි. ඉතින් ඔය ලෙවල් එකට ගිහින් බලන්න ඕන. ඒතර දැන් අපි සාමාන්‍යයෙන් ඩෑෂ්බෝඩ් එකක් හරි මොනවා හරි හදද්දී අපි ඔක අර ඩ්‍රිල් ඩවුන් කරගන්න පුළුවන් විදිහට ගන්නවා. ඒ කියන්නේ ෆාම් වයිස් අපි කොස්ට් එක බලනවා මොකක් හරි එක ක්‍රොප් එකක් හදන්න ෆාම් 10ට ෆාම් A එකට යනවා $1. ෆාම් B එකට යනවා $1.2. ඒක ඩ්‍රිල් ඩවුන් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. හරි කන්සියුමබල්ස් එහෙම නැත්නම් ඔය ෆර්ටිලයිසර් කියන එකේ කොස්ට් per kg කීයද? ඊට පස්සේ ඒක කොස්ට් per kg එකෙන් කොහොමද අපි ඩ්‍රිල් ඩවුන් කරන්නේ? හරි. මේ ෆාම් එකේ කොස්ට් එක වැඩි. කොස්ට් per kg වැඩි. ඇයි වැඩි? ඒතර වැඩි මෙයා ගන්න වැඩි ප්‍රයිස් එකකට. මෙයා ගන්න වෙන සප්ලයර් කෙනෙක්ගෙන්. ඒකින්ද තමයි ප්‍රයිස් එක වැඩි. එහෙම නැත්නම් එකම සප්ලයර් එකෙන් ගන්නේ මෙයා යූස් කරනවා යුනිට්ස් දෙකක්. අනිත් ෆාම්ස් යූස් කරන්නේ එක යුනිට් එකයි. අර ඒ වගේ අපිට ඩෑෂ්බෝඩ් එකක් පාවිච්චි කරලා ඔය ඩ්‍රිල් ඩවුන්ස් වලට ගිහින් අපි ඩිසිෂන්ස් වලට ඒකම තමයි ඩිසිෂන්ස් වලට එන්න ඕන. ඒක තව උදාහරණයක් ඔක්කොම ඩිස්ක්‍රිප්ටිව්. ඊට අමතරව නිකන් ප්‍රෙඩික්ටිව් උදාහරණයක් කිව්වොත් එහෙම දැන් අපි මම අර කිව්වා වගේ අපි කරලා තියෙනවා ඔය මේ LTO එක
කියන්නේ ලේබර් ටර්න්ಓවර් එක. එතකොට කරලා තියෙනවා ඇබ්සන්ටිසම්. කියන්නේ එකන මෙන්න එක මේ පීරිඩ් එක කොච්චරක් ඇප්සට්ටිසම් හෙට කවුද එන්නේ නැත්තේ. ඒ කියන්නේ 20ක් ඉන්නවා නම් හෙට එන්නේ 18යි. ඒතර අපි ප්ලෑන් කරන්න ඕනේ අද හෙට 18යි එන්නේ මොකද්ද අපි කරන්නේ. ඒතර දැන් ඕකෙදි වැදගත්ම එක තමයි අපි ඒවගේ ප්‍රෙඩික්ටිව් ඩීටෙල්ල කොච්චර ඇකිරසියක් එක ප්‍රඩික් කරන්න පුළුවන්ද. ඒක සමහර දැන් ඔය LTO එක එහෙම අපි මේ යූස මෙන්න මෙයා මෙදා අයින් වෙනවා කියන ලෙවල් එකට ප්‍රෙඩික්ට් කරන්න පුළුවන්. ඒක ඉතින් 80ක 90ක ලෙවල් එකට ප්‍රෙඩික්ට් කරන්න පුළුවන්. එතකොට අපි ටිකක් රෝ මැටීරියල් පැත්තේ ගත්තොත් එහෙම දැන් හිතන්න ග්ලව් මැනුෆැක්චරින් කම්පැනි එකක් කියලා. ග්ලව් මැනුෆැක්චරින් කම්පැනි එකක් ඒගොල්ලන් එළොන්ගේ ඉන්පුට් එක තමයි මේ රබර්. රබර් කියන්නේ මේ ප්‍රොසෙස් රබර්. එතකොට එයාට ප්‍රෙඩික්ට් කරන්න පුළුවන් නම් රබර් ප්‍රයිස් එක මොකද වෙන්නේ ලබන ඉස්සරහා මාසවල කියලා. එයාගේ පර්චේසින් ඩිසිෂන්ස් ඩිසයිඩ් කරන්න පුළුවන්. ඔයා කලින් නෙගෝෂියේෂන්ස් වලට ඇවිල්ලා ප්‍රයිස් එක දැන් ඩිසයිඩ් කරගන්නවද? එහෙම නැත්නම් ඔයා ප්‍රෙඩික්ට් කරනවා නම් රබර් ප්‍රයිසස් එහෙම නැත්නම් ක්‍රොප් එක ඉන්න ඉස්සරහට වැඩි වෙනවා කියලා. එතකොට අපි දන්නවා ක්‍රොප් එක වැඩි වෙනවා කියන්නේ අපේ ප්‍රයිස් අඩු වෙනවා. එහෙනම් දැන්ම නෙගෝෂিয়েට් කරන්න ඕනේ නැහැ. එහෙම නැත්නම් ක්‍රොප් එක අඩු වෙනවා සීසන් එක අප්සෙට් එකක් වෙනවා වගේ ප්‍රෙඩික්ෂන් එකක් මොඩල් එකක් අපිට හදන්න පුළුවන් නම් එතකොට අපි දන්නවා මේකේ ඩිමාන්ඩ් එක වැඩි ප්‍රයිස් එක වැඩි වෙනවා ඒ නිසා දැම්මම අපි සේල්ස් කොන්ට්‍රැක්ට් එකකට ගිහිල්ලා මේ ප්‍රයිස් එක ෆික්ස් තියාගන්න විදිහට හදාගන්න පුළුවන් නම් ඒකෙන් අපිට බෙනිෆිට් එකක් ගන්න පුළුවන් කියලා. ඒක එක පැත්තක්. ඊට අමතරව අපි ප්‍රිස්ක්‍රිප්ටිව් ඇනලිටික්ස් උදාහරණයක් ගත්තොත් එහෙම අපි කරලා තියෙනවා ඒ කියන්නේ ගොඩක් එක්සාම්පල්ස් දෙනවා මට නැත්නම් ප්‍රිස්ක්‍රිප්ටිව් අපි නිතරම කරන එකක් තමයි කස්ටමර් සෙග්මන්ටේෂන් ඇනලිසිස්. ඒකට අපි කියන ක්ලස්ටරින් ටෙක්නොලොජිස් පාවිච්චි කරනවා. එතකොට I mean ඒ කියන්නේ ඔය ටෙක්නොලොජිස් පස්සේ නැත්නම් මැෂින් ලර්නින් එක්සාම්පල්ස් පස්සේ මේනට වඩා දැන් මම කිව්වොත් එහෙම මේ කියන්නේ කස්ටමර් සෙග්මන්ටේෂන් කියන එක්සාම්පල් එක ගත්තොත් අපි කස්ටමර් සෙග්මන්ටේෂන් එකක් කරනවා කියන එක ඒ කියන්නේ මැෂින් ලර්නින් වල ලොකු දෙයක් නෙවෙයි. ඒක නිකන් දැන් මේ chat GPT එහෙම තියෙන හින්දා ඕනම කෙනෙක්ට මැෂින් ලර්නින් මේ K means clustering එකක් කරගන්න පුළුවන්. ඒකට ඕනේ මේ data ටික විතරයි හදාගන්න ඕනේ. කියන්නේ මෙන්න මේ columns ටික මට ඕනේ වගේ අදහසින් හදාගත්තොත් අපිට මේ clustering එකක් කරන්න පුළුවන්. හැබැයි clustering එක කරාට පස්සේ ඒකෙන් අපි කොහොමද decisions වලට ඒක convert කරන්න කියන එක තමයි ටිකක් අමාරු කෑලි. දැන් අපි ගාව ඉන්නවා customers ලා 20000 කියලා. ඒතර ඔය 20000 අපිට අපි clustering එකකදී කරන්නේ අර මේ සිමිල කට්ටිය එක ගෲප් එකකට දාගන්න එකනේ. ඔව්. ඒ කියන්නේ සමහර කස්ටමර්ස්ලා ඉන්නවා මෙච්චර ලොකු ගාණක් වියදම් කරනවා ඒගොල්ලන්ගේ ප්‍රොෆිට් එක අඩුයි. සමහර කස්ටමර්ස්ලා ඉන්න පුළුවන් වියදම් කරන ගාණ අඩුයි හැබැයි ප්‍රොෆිට් එක වැඩි. ඔය දැන් ඔය ඇවිල්ලා 2 මෙට්‍රික්ස් දෙකක් ගත්තොත් නේ. හැබැයි කස්ටමර් කෙනෙක් ඩිෆයින් කරන්න තව මෙට්‍රික්ස් ගොඩාක් එන්න පුළුවන්. එයාගේ කස්ටමර්ගේ සයිස් එක, කස්ටමර්ගේ ඉන්ඩස්ට්‍රි එක, එයා කොච්චරක් අපිත් එක්ක වියදම් කරනවද, මේ වියදම් කරන amount එක, කොච්චර frequency එකකින් ඒ amount එක වියදම් කරනවද, සමහරට ගන්න quantity එක, ඔය වගේ දේවල් ගණනාවක් බලනවා අපි clustering algorithm එකක් develop කරද්දී. ඒතර ඒ clustering algorithm එකකින් අපි identify කරගත්තාම මෙන්න මේ group of customer අර 20000න් 3000ක් ඉන්නවා. ඒ 3000 behave වෙන එකම විදියට. ඒතර ඒ 3000ට අපිට පුළුවන් සමහරට ප්‍රයිසින් ඒගොල්ලන්ට වෙනම ඩිසයිඩ් කරන්න. අපි ඩිස්කවුන්ටින් වෙනම ඒගොල්ලන්ට කස්ටමයිස් කරන්න. අපි සමහරට පැකේජින් කරන්න පුළුවන්. අපි මොනවාරි ප්‍රොඩක්ට් එකක් විකුණද්දී අපිට පැකේජින් එකක් හදන්න පුළුවන් ඒ කස්ටමර්ස්ලා 3000 නිතරම ගන්න දේවල් ටිකක් එකට එකතු කරලා. ඒතර ඒකෙදී අපි ගොඩාක් දේවල් කරනවා. ඒ කියන්නේ හරි පැකේජ් එක හදද්දී අපි බලනවා ඇනලයිස් කරලා බලනවා කොහොමද කන්සම්ප්ෂන් එක කියලා. දැන් නිකන් සරල උදාහරණයක් කිව්වොත් එහෙම අපි දැන් ගොඩක් වෙලාවට අපි පැකේජින් එක පාවිච්චි කරන දැන් හිතන්න මේ YouTube ගත්තා. YouTube එකේ ඇතුළෙත් අපි ගන්නේ YouTube ප්‍රීමියම් එක ගද්දි පැකේජ් එකක්නේ. ඔව්. Netflix ඔය වගේ හැම එකකදීම අපි පැකේජ් එකක් තමයි ගන්නෙ. Google එකෙත් අපි ගන්නේ පැකේජ් එකක්. අපිට සමහර දේවල් අවශ්‍ය නැහැ. දැන් Apple එකෙත් තියෙනවානේ Apple One කියලා. ඒක ඇතුලේ තියෙනවා ෆිට්නස් තියෙනවා, Apple Music තියෙනවා, ඔය වගේ නිවුස් තියෙනවා. ඔය 5-6ක් එකතු කරලා බන්ඩල් කරලා අර තමයි අපිට විකුණන්නේ. ඔව්. ඒතර ඒ බන්ඩලින් එක උනත් අපිට එක එක කස්ටමර් ගෲප්ස් වලට කස්ටමයිස් කරන්න පුළුවන්. ඒ කස්ටමයිස් කරද්දී අපි ටිකක් අර කස්ටමර්ට ලොකු වැලියු එකක් පෙන්වන්න පුළුවන්. ඒ කියන්නේ ඒකදී අපි කරන්නේ කොහොමද කන්සම්ප්ෂන් එක කස්ටමර්ස්ලා වැඩි පාවිච්චි කරන්නේ නැති ඒවා මොනවද? ඒවා දානවා අර බන්ඩල් එක ඇතුළට. ඒකට කස්ටමර්ට තේරෙනවා මේක ඇතුලේ ගොඩක් දේවල් තියෙනවා වගේ. ඒතර අපිට වැඩි ගාණක් charge කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් Apple Music
එකන විතරන අපි පාවිච්චි කරන්නේ. ඒක $10 මාසෙට. ඔව්. ඔව්. ඒතර ඕකට අපි ෆිට්නස් දාලා ෆිට්නස් අපි යූස් කරන්නේ නැහැ. නිවුස් දාලා ඔය වගේ ඕන නැති සෙට් එකක් දාලා 15කට විකුණනවා. හ්ම්. Apple හොඳටම දන්නවා මම මියුසික් විතරයි අහන්නේ කියලා. හ්ම්. තේරෙනවද? ඒ කියන්නේ අර අප්සෙලින් එකක් තමයි එතන වෙන්නේ. හ්ම්. අර ඒ වගේ ඒවා හැම එකම වෙන්නේ ගොඩක් වෙලාවට කස්ටමර් සෙග්මන්ටේෂන් එකක් තමයි බැක් වෙන්නේ. ඒ කියන්නේ කස්ටමර් සෙග්මන්ටේෂන් එකක් කරලා මුන්ට මේ වගේ එකක් දුන්නාම අපිට ඒ කියන්නේ අප්සෙලින් එකක් තමයි එතනදී හැම වෙලාවෙම කරන්නේ. එතකොට අර ඒ වගේ දේවල් වලට ගොඩක් ලෙවරේජ් කරනවා කස්ටමර් සෙග්මන්ටේෂන් ඇනලිසිස් වගේ ඒවා. එතකොට ඔව්. මාකට් බාස්කට් ඇනලිසිස් වෙන්න පුළුවන්. එතකොට හ්ම්. මාකට් බාස්කට් ඇනලිසිස් එකදී අපි කරන්නේ අපි නිතරම මොනවා හරි ගන්න දේවල් එක්ක තව දේවල් සජෙස්ට් කරනවා. අපි ඔය Amazon අපි ඔය ගිහිල්ලා මොනවා හරි ගන්න ගියාම යූෂුවලි මේ ඔයා මොනවා හරි දෙයක් ගනිද්දි කියනවා මේකත් අනිත් කස්ටමර්ස්ලා මේවත් ගන්නවා මේක ගනිද්දි කියලා. එතකොට සමහරවිට හ්ම්. ඒ කොම්ප්ලිමෙන්ටරි ගුඩ්ස් තමයි රෙකමන්ඩ් කරන්නේ. හැම වෙලාවෙම අප්සෙලින් එක. ඉතින් ඔය වගේ දේවල් වලට තමයි ඉතින් ඇනලිටික්ස් පාවිච්චි කරන්නේ. මම ඔය දැකලා තියෙනවා බැංක්ස් පැත්තෙත් ගොඩක් ඇනලිටික්ස් ප්‍රෙඩික්ෂන් පාවිච්චි කරනවා ෆ්‍රෝඩ් ඩිටෙක්ෂන් වලට ඒ පැත්තේ ෆින්ටෙක් පැත්තේ. ඔව් ඔව්. මතක් කරම නිසා ටූල්ස් ගැන දැන් ගොඩක් AI ChatGPT ඕවගේ ඒවා මේ ඩේට ඇනලිටික්ස් වලට පාවිච්චි කරනවා. මොකද හිතන්න බිස්නස් ඕන කෙනෙක් ඉන්නවා එයා ගාව සේල්ස් ඩේටා එකක් තියෙනවා එයාට ඇනලයිස් කරගන්න. එතකොට මම මේ කියන්නේ එයාට ෆෝඩ් කරන්න බෑ එක්ස්පර්ට් කෙනෙක්ව. එතකොට එයාට ChatGPT ඇත්තටම යූස් කරන්න පුළුවන්ද? ඔයාට ChatGPT එකට මේ ඩේටා ටික අප්ලෝඩ් කරලා මේ ඉන්සයිට්ස් ගන්න පුළුවන්. හැබැයි එකම දේ ප්‍රයිවසි කන්සර්න් එක තමයි ඒගොල්ලන් කියන්නේ මේව කරන්නේ නැහැ කියලා. හැබැයි ඉතින් අපිට ලොකු ගැරන්ටි එකක් දෙන්න බෑ. ඔයා අප්ලෝඩ් කරන ඩේටා ටික ඊළඟ එක්කෙනාගේ ප්‍රොම්ප්ට් එකේ අවුට්පුට් එකක් විදිහට එන්නේ නැති වෙයි කියලා. ඒක ගැරන්ටි නැහැ කියලා තමයි මට නම් කියන්න තියෙන්නේ. ඒතර යූෂුවලි මම නම් අපිට ඒ වගේ දෙයක් කියන්නේ අපි කියන්නේ මමත් ChatGPT සෑහෙන යූස් කරන කෙනෙක්. ඒ කියන්නේ අපි මොන්ටිල් ඇප් ඩෙවලොප් කරද්දී වුණත් නැත්නම් මොනවා හරි BI ඩෑෂ්බෝඩ් එකක් ඩෙවලොප් කරද්දී වුණත් නිකන් අපි වෙනදාට මම සතියක් තිස්සේ මහන්සි වෙන එක දැන් නිකන් පැයෙන් දෙකකින් කරන්න පුළුවන් ChatGPT පාවිච්චි කරලා. ඒකෙදි හැබැයි ඉතින් අපි ටැක්ට්ෆුල් වෙන්න ඕනේ. අපි තියෙන සියලුම ඉන්ෆර්මේෂන් ඕකට අප්ඩේට් කරලා ඒකෙන්ම ගන්න නැතුව කොහොමද අර ස්මාර්ට් විදියට ChatGPT එකට ඉන්ෆර්මේෂන් ටික දෙනවා. හැබැයි ඒ පොඩ්ඩක් මසාජ් කරලා එහෙම නැත්නම් සාම්පල් ඩේටා එකක් අපේ තියෙන ඩේටා එකට සමානව සාම්පල් ඩේටා එකක් හදලා අපිට පුළුවන් ChatGPT එකට කියන්න මේක ඇනලයිස් කරන්න පුළුවන් විදි මොනවද? නැත්නම් මේකෙන් ගන්න පුළුවන් ඉන්සයිට්ස් මොනවද? මට නැත්නම් මේක Excel වලින් ඇනලයිස් කරන්න ඕනේ කොහොමද ස්ටෙප් බයි ස්ටෙප් කොහොමද කරන්න කියලා එක්ස්ප්ලেইন කරන්න. දැන් මම නම් ගොඩක් වෙලාට දැන් Python උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ very beginner කෙනෙක් වුණත් Python basic knowledge එකක් තියෙනවනම් අපිට පුළුවන් මේ ඔය වගේ සාම්පල් ඩේටා එකක් අප්ලෝඩ් කරලා මේ Python වලින් මේක ඇනලයිස් කරන්න මෙන්න මේ ඉන්සයිට්ස් එක මට ගන්න ඕනේ. මේක කොහොමද ගන්න කියලා ස්ටෙප් බයි ස්ටෙප් query එකක් දෙන්න කියලා. එහෙම නැත්නම් Excel එකෙන් උනත් ඒක ඇනලයිස් කරන්න නැත්නම් Power Query වලින් ඇනලයිස් කරන්න කියලා දෙන්න පුළුවන්. ඊට පස්සේ අපි අර අපේ ඇක්චුවල් ඩේටා එක අපි කරන්න ඕනේ ඒ අදාළ ටූල් එක පාවිච්චි කරලා. සමහරට Excel වෙන්න පුළුවන්, Power BI වෙන්න පුළුවන්, Power Query වෙන්න පුළුවන්, Python වෙන්න පුළුවන්. ඒ ටූල් එක නම් ලොකු ප්‍රශ්නයක් නැහැ. මං ඇත්තටම ස්ටාර්ට් කරන්න Excel එක උනත් හොඳටම ඇති. මොකද Excel එක ඇතුළේ උනත් දැන් Python යූස් කරන්න පුළුවන්. Power Query තියෙනවා. ඉතින් very powerful. Excel Power BI විතරක් යූස් කරලා උනත් ඒ කියන්නේ මං හිතන්නේ 80ක් 90ක් දේවල් ප්‍රෙඩික්ටිව් මොඩල්ස් පාවා කරන්න පුළුවන්. ඉතින් ඒකට ලිමිට් වෙලා අර අපේ තියෙන ඩේටා එක ගෙඩි පිටින් අප්ලෝඩ් කරන්න එක මම රෙකමන්ඩ් කරන්නේ නැහැ. පුළුවන් තරම් මේ සාම්පල් ඩේටා එකක් එහෙම නැත්නම් අපි පොඩ්ඩක් අපේ ඒ ඩේටා එක අරගෙන ඒකෙන් පොඩ්ඩක් මොඩිෆයි කරනවා වෙන එක්සාම්පල් එකක් හදා ගන්නවා Excel එකේ පොඩ්ඩක් මසාජ් කරලා ඩේටා එක. ඊට පස්සේ ඒක අප්ලෝඩ් කරලා කියනවා මට මේකෙන් මේ දේවල් ටික කරගන්න ඕනේ. ඔයා ප්‍රොම්ප්ට් එක හරියට දැම්මොත් ඔයාට සෑහෙන දෙයක් කරගන්න පුළුවන්. මේ විදිහට මම ගොඩක් යූස් කරනවා මේ ChatGPT. මොකද අපි හිතන්නේ නැති පැති වලින් උනත් එක එක ඉන්සයිට්ස් දෙන්න පුළුවන්. ඉතින් අර ටිකක් ප්ලෑන් කරලා මේ විදිහට තමයි මට ඕන මේක කියලා අපිට මේ ප්‍රොම්ප්ට් එක හරියට දෙන්න පුළුවන් නම් සෑහෙන මේ දේවල් ටිකක් ස්ට්‍රේට් කරගන්න. ෆෝවර්ඩ් ආන්සර් එකක් ගන්න පුළුවන්. මට මෙහෙම ප්‍රශ්නයක් අහන්න හිතෙනවා. බිස්නස් එකකට මොන වගේ ඉම්පැක්ට් එකක් කරන්න පුළුවන්ද ඒ data ඇනලිටික්ස් වලින්? උදාහරණයක් විදිහට හිතමු අපි බිස්නස් දෙකක් තියෙනවා. එකක් data analytics techniques tools දේවල් යූස් කරලා ඒගොල්ලෝ data analyze කරලා decision make කරනවා. අනිත් කම්පැනි එක data යූස් කරන්නේ නැහැ. ඔයා හිතන්නේ data analytics කරන කම්පැනි එකට advantage එකක් තියනවද? මොන වගේ ඉම්පැක්ට් බිස්නස් ඉම්පැක්ට් එකක් කරන්න පුළුවන්ද? මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඩිසිෂන් මේකින් වලට තමයි අපිට ඩේටා
වැදගත් වෙන්නේ. එතකොට දැන් ඔයා කිව්ව විදිහට එක කම්පැනි එකක් data use කරන්නේ නැත්තම් අපි දැන් සරල උදාහරණයක් ගමුකෝ නිකන් හිතමු මේ කම්පැනිස් දෙකටම මේ cost එක අඩු කරගන්න ඕනේ supply negotiations කරන්න ඕනේ කියලා. සරල උදාහරණයක්. එතකොට supply negotiation එකක් කරන්න හිතමු data වැඩියට පාවිච්චි කරන්නේ නැති කම්පැනි එකක් ගන්න approach එක තමයි ඒගොල්ලන් සමහර විට ඒගොල්ලන්ගේ gut feeling එකෙන් experience එකෙන් කියයි supplier ට කතා කරලා හරි අපිට මේ discount එකක් දෙන්න. 5% discount එකක් දෙන්න. ඒ ඕගනයිසේෂන් එකට කිසිම ක්ලූ එකක් නැහැ. මොනවාද කොච්චරක් අපි මේගොල්ලොත් එක්ක වියදම් කරනවද, මොන ප්‍රයිස් වලටද ගන්නෙ, එන්න ප්‍රයිස් එක වැඩි වෙනවද, අඩු වෙනවද, අපි ගන්න වොලියුම් එක එන්න වෙනස් වෙනවද, නැත්නම් ඒක සීසනල් වොලියුම් එකක්ද? ඔය වගේ කිසිම අයිඩියා එකක් නැහැ. අපි කියනවා නිකම්ම 5% ඩිස්කවුන්ට් එකක් අපිට දෙන්න පුළුවන්ද කියලා. ඕකනේ අපිට කරන්න පුළුවන් උපරිම දේ. ඔව්. කියන්නේ අපි ට්‍රැඩිෂනල් ඕගනයිසේෂන් එකක් නම්. හැබැයි අනිත් ඕගනයිසේෂන් එක data use කරනවා, ඒගොල්ලන්ට ඉන්සයිට්ස් තියෙනවා. එහෙම එකක් නම් ඒගොල්ලන්ට පුළුවන් පහුගිය අවුරුද්ද ඇතුළත අවුරුදු දෙක ඇතුළත මොනවාද මම අරන් තියෙන්නේ මොන ප්‍රොඩක්ට්ස් වැඩිපුර ගන්න මොන ප්‍රයිස් එකටද මම on average අරන් තියෙන්නේ මේක සීසනලි වෙනස් වෙනවද කොච්චර quantity එකක් අපි දාලා තියෙනවද අරන් තියෙනවද එතකොට කොච්චර amount එකක් අපි ගිය අවුරුද්දේ මේ කම්පැනි එකට මේ සප්ලයර්ට වීදම් කරලා තියෙනවද එතකොට මේගොල්ලන්ගේ supply performance කොහොමද OTIF on time in full වගේ නැත්නම් defect rate ඔය වගේ KPIs ටිකක් බලලා අපිට decide අපිට බලා ගන්න පුළුවන් ඒ supply ගේ performance කොහොමද. ඉතින් ඔය ටික ඔක්කොම අපි ගාව තියෙනවා නම් අපිට negotiation එකේදී අපිට negotiation එකේදී අපි නිකම්ම කියන්න ඕනේ අපිට 5% discount එකක් දෙන්න පුළුවන්ද කියලා. අපිට කියන්න පුළුවන් හරි මම ඔයත් එක්ක මෙච්චර වියදම් කරලා තියෙනවා පහුගිය අවුරුද්දේ. මෙච්චර quantity එකක් වගේ අරන් තියෙනවා. ඒ quantity එකෙන් මෙච්චර defect වෙලා තියෙනවා. මෙච්චරක් on time in full ලෙවලා තියෙනවා. ඉතින් මේ කොන්ටෙක්ස්ට් එක ඇතුලේ අපි ඉස්සරහා අවුරුද්දේ ඔයාලට 50000 යුනිට්ස් දෙනවා. මෙන්න මෙච්චරයි මේ මගේ ඔයත් එක්කම මෙච්චර amount එකක් next year එකේ වියදම් කරනවා. ඔයාලට දෙන්න පුළුවන් best price එක මොකක්ද? මගේ ඊළඟට ඉන්න best supplier ගේ ගාණ 10% අඩුයි. ඔන්න ඔය වගේ නිකන් insightful. එතකොට supplier දන්නවා මෙයා නිකන් ඇවිල්ලා නිකන් 5% ඉල්ලලා නෙවෙයි. එයා ගාව data ඒකත් එක්ක. තියෙනවා. ඒකත් එක්ක තමයි එයා ඇවිල්ලා කතා කරන්නේ. එතකොට ඒ වගේ negotiation එකට ගියොත් ඔයාට ගන්න පුළුවන් ඔයාට තියෙන power එක පොඩක් වැඩි. සමහරට first instance එකේ දැන් company එකේ size එක දෙකම එකයි නම් ඔයාට supplier කොච්චර influence කරන්න පුළුවන්ද කියන එක මත තමයි පළවෙනි එක්කෙනාගේ decision එක තීරණය වෙන්නේ. ඒ කියන්නේ ඔයා පොඩි supplier කෙනෙක් නම් කියන්නේ ඔයා ගන්න නිකන් ඔව්. අර supplier ගෙන් 1% වගේ එකක් නම් 5% කියන එක කිසිම වෙලාවක අපිට ගන්න හම්බෙන්නේ නැහැ. හැබැයි අපිට වෙන විදිහකට අපිට ඕක negotiate කරගන්න පුළුවන්. අපි ගාව insights ටික තියෙනවා නම් අපිට ඊට වඩා වෙනස් විදිහකට ඔය approach කරන්න discussion එක approach කරන්න පුළුවන්. ඒ කියන්නේ අනිවාර්යෙන් බිස්නස් එකක් data back decision එකක් ගද්දී data analyze කරනවා නම් profit එක influence කරන්න පුළුවන්. ඒ කියන්නේ revenue එකට attack කරන්නත් පුළුවන් ඕනනම් cost එකට attack කරන්නත් පුළුවන්. ඔව් ඒ කියන්නේ ගොඩක් වෙලාවට ඉතින් වෙන අර informed decisions තමයි. ඒ කියන්නේ අපි දන්නවා හරියටම වෙන්න මේක තමයි result එක කියලා. ඒ කියන්නේ data analyze කරලා ගන්න එකේ benefit එක ඒක තමයි. එතකොට ඒක අර කලින් කිව්වා වගේ එක එක stages වලදී වෙන්න පුළුවන්. ඒ කියන්නේ descriptive analytics එකක් විදිහට වෙන්න පුළුවන්. නැත්නම් predictive analytics එකක් කරලා අපි negotiation කරනවා වෙන්න පුළුවන්. අර ඒ analytics වල තියෙන maturity එක මත අපි ගන්න decisions වල quality එක වෙනස් වෙන්න පුළුවන්. සහ කොච්චර දුරට අපි negotiate කරන්න පුළුවන්ද කොච්චර දුරට අපි in control ද කියලා වගේ අදහසක් අපිට අදහසක් තියෙනවා dataත් එක ගියොත්. data analytics වල future එක මොන වගේ වෙයිද මේ යන විදිහට? සබ්ජෙක්ට් එකක් විතර ගත්තොත් මම හිතන්නේ ඒක මේ ලොකු වෙනසක් වෙයි කියලා. ඒක කියන්නේ ඉම්පෝර්ටන්ස් එක මම හිතන්නේ එන්න එන්න තව ටිකක් වැඩි වෙයි. මොකද හැම ඕගනයිසේෂන් එකක්ම මං හිතන්නේ ඉස්සරහට ඒක choice එකක් වෙයි කියලා ඕනම ඕගනයිසේෂන්. ඒ කියන්නේ ඇනලිටික්ස් ඕනේද නැද්ද කියන එක choice එකක් වෙන්නේ නැති වෙයි කියලා තමයි මට හිතෙන්නේ. ඒ කියන්නේ ඒක mandatory. ඒක නැති වුණොත් ඔයාට බිස්නස් එකේ survive වෙන්න බැරි වෙයි වගේ level එකකට එයි කියලා තමයි මගේ අදහස. මොකද හැමෝම ඒක leverage කරන්න ගත්තොත් cost competitiveness එක ඒක achieve කරන්න බෑ මේ dataත් එක්ක යන්නේ නැති company එකට. ඒ කියන්නේ ඔයාලට competitive වෙන්න නම් අනිවාර්යෙන් data analytics එක යන්නම වෙනවා. යන්නම වෙනවා. ඒක ඔප්ෂන් එකක් වෙන. ඒක choice එකක් වෙන්නේ නැහැ කියලා මට හිතෙන්නේ. يعني ඒක නැතුව ටිකක් නේ සෑහෙන අමාරුයි. හැබැයි කොච්චර data analytics කොයි level එකට ගියත් ඒ කියන්නේ කොච්චර advance වුණත් කොහොම වුණත් fundamentals හරියට තියෙනවා නම් එයාට ඕන level එකක වැඩ කරන්න පුළුවන්ද? ඔව් ඒ කියන්නේ මම අර කලින් කිව්වා වගේ අර data digital form එකෙන් තියාගන්න එක සහ data quality එක maintain කරගන්න එක කියන එක ඒක fundamental.
ඒක ඒක ඔයාට ඒ කියන්නේ ඕගනයිසේෂන් එකක් විදිහට ඔක ඒක දැන් කරන්න පුළුවන් නම් ඇනලිටික්ස් නොකරත් කමක් නැහැ. ඔයාලා ඉස්සරහට ඒකේ තියෙන බෙනිෆිට් එක නිකම්ම ලැබෙනවා. ඔයාලා ඩේටා ක්වොලිටි එකට මේන්ටේන් කරන්න ගත්තාම නැචරලි ඒ ඩේටා එක ඇනලයිස් කරන්න ඕන කියන එක නැචරලිම එනවා. හැබැයි ඩේටා ක්වොලිටි එක මේන්ටේන් කරන්නේ නැතුව ඔහේ ගිහිල්ලා අපිට ඩේටා කොච්චර ඇනලයිස් කරන්න මං කියන්නේ ඉම්පොසිබල් කියලා. හැබැයි ඒක එක්ස්ට්‍රීම්ලි ඩිෆිකල්ට්. ඒකට දාන්න ඕනේ එෆර්ට් එක සෑහෙන්න වැඩි, රිසෝසස් වැඩි. අපි වියදම් කරන්න ඕනේ amount එක වැඩි. ඩේටා ක්වොලිටි එක නැති වුණාම ගොඩක් ලොකු ප්‍රශ්න පස්සේ එනවා. ඒ නිසා දැනට දැන් පුළුවන් නම් ඩේටා ක්වොලිටි එක මේන්ටේන් කරන්න ඒක තමයි කරන්න කරන්න පුළුවන් පුළන් බේස්ම දේ. බෙස්මදේ කොලිටයක් නැති ඩේට කලෙක්කරු සමහරක් කලාට එක කලෙක් කරප එකත් යුසලස් වෙන්න පුළුවන් ඒක ඔව් ඒ කියන්නේ ඔයාගේ ඉන්ටෙන්ඩඩ් බෙනිෆිට් එක ගන්න බැරි වෙයි. අපි ඇයි ඩේටා යූස් කරන්නේ අර ඉස්සෙල්ලා කිව්වා වගේ ඇක්ෂනබල් ඉන්සයිට්ස් ගන්නනේ. ඉතින් ඇක්ෂනබල් ඉන්සයිට් එකට කන්වර්ට් කරන්න බැරි ඩේටා එකක් එකතු කරන එකේ තේරුමක් නැති. සමහර විට සමහර විට ඇක්ෂනබල් ඉන්සයිට්ස් වලට ගන්න පුළුවන් වෙයි. හැබැයි ඒකට ලොකු එෆර්ට් එකක් දාන්න වෙනවා. ලොකු රිසෝසස් ප්‍රමාණයක් පස්සේ වෙන් කරන්න වෙනවා. ඉතින් ඊට වඩා ලේස් හොඳයි දැන් ඩේටා කලෙක්ට් කරද්දිම ඉතින් බොහොම සරල දේවල් ටිකක් තියෙනවා. ඩේටා වැලිඩිටි, සෙල් එකේ ඉඳන් ගත්ත ඩේටා වැලිඩේෂන්, එහෙම නැත්නම් නිකන් ෂෙයා පොයින්ට් ලිස්ට් එක වගේ ඩේටා එන්ටර් ගන්න පුළුවන් නම් එතන අපිට බිල් කරන්න පුළුවන් මේ ඩේටා ක්වොලිටි එක. ඒක මම මේ කියන්නේ very very like අර බේසික් කම්පැනි එකක්. කියන්නේ ස්මෝල් කම්පැනි එකක් වුණත් කොහොමද ඩේටා ක්වොලිටි එක මේන්ටේන් කරන්න කියලා. අපි මොනවාරි සිස්ටම්ස් පාවිච්චි කරන්න පුළුවන් නම් by nature ඩේටා ක්වොලිටි එක මේන්ටේන් වෙනවා. හැබැයි ඒ වුණත් දැන් අපිට කැප්චර් කරන්න පුළුවන් ඩේටා ප්‍රමාණය සමහරලාට දැන් අඩුවෙන් කැප්චර් කරනවා නැත්නම් ඒ ඩිසිප්ලින් එක මේන්ටේන් කරන්න පුළුවන් නම් ඒකේ ලොකු බෙනිෆිට් එකක් ඒ කියන්නේ ඔක ඩේටා ඇනලයිස් කරන වෙලාවට ලොකු බෙනිෆිට් එකක් එනවා. ඒක රිසෝසස් වලින් වෙන්න පුළුවන් ටයිම් හැමදේම. ඕකේ මං හිතන අපිට ලොකු අයිඩයක් තියෙනවා. මම හිතනවා අපේ ඕඩියන්සකටත් අයිඩියක් යන්න තිවා බිස්නසයක් කරන එක් කෙනෙක් නං සහ මේ ෆිල්ඩ එකින් එක් කෙනෙක් නම් වාට අන්ඩසෑන් වෙන්නති කොච්චර ඩේට පාවිච්චි කරන්න පුළුවන්ද සහ ඩේට පාවිච්චි කරලා කොචර දෙවල් කරන්න පුළුවන්ද කම්පැනිස්වල්ට ඒකගේ පර්සල් ලයි් එකටත් එන්න පුළුව තැංකි සෝමත් දිලුම් අපිට වගේ නොලේජ්ජක ෂයා කරාට අපි තව කාලකට පස්සේ ටෙක්නොලජිත් එක්ක මේ ගැන කතා කරන අයි පෝඩ් කස්ටක් කරු Right, thank you. Thanks for having me. Thank you, Dilshan.